හරි අපි යමුද මේ ඇමෝනියා හදන කතන්දරයට. ඇමෝනියා හදන ක්‍රමවේදය ඉගෙන ගන්නයි යන්නේ. අහමු. හරි. දැන් අපිට මතකයි නේද කර්මාන්තයක් ඉගෙන ගන්න විදිය මතකයිනේ. අපි ෆුල් කාම් වෙලා සම්පූර්ණයෙන් සංසුන් වෙලා ඒ කතාව නිකන් අහගෙන ඉන්නවා. ඊට පස්සේ ඔයගොල්ලෝ ඔළුවට යන දේ වෙනම කොලයක පොඩ්ඩක් ලියනවා. ගොඩක් වෙලාවට මම දෙවෙනි අධීරයක් වශයෙන් තව ඒකට විස්තර ටිකක් එකතු කරනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ ඒ ටිකක් ලියනවා. ඊළඟට වෙලාව තියෙන තරමට අපි නෝට් එක කියවලා වැඩේ ෆයිනල් කරලා ඉවර කරගන්නවා. ඒ විදිහට ඔන්න අපි ඇමෝනියා හදන විදිහ ඉගෙන ගන්න යන්නේ. එහෙමනම් අර උපරිම ෆෝකසින් ලෙවල් එකක් එක්ක මේ වැඩේ හරි සංයමයෙන් යුතුව අහගෙන ඉන්න. අපේ මාතෘකාව NH3 එහෙම නැත්නම් ඇමෝනියා හදන විදිහ ඉගෙන ගන්න එක තමයි මේ කරන්න යන්නේ. මාතෘකාව ඇමෝනියා නිෂ්පාදනය. මේ ක්‍රමයට කියනවා නමක් හේබර් ක්‍රමය කියලා. සමහරු ඒකට හාබර් ක්‍රමය කියලාත් කියනවා. අවුලක් නැහැ. සහ ඒක හේබර් විතරක් නැතුව සමහරු හේබර් බෝස් ක්‍රමය කියලාත් කියනවා. හේබර් බෝස්. හේබර් බෝස් ක්‍රමය. ඕමත් කියනවා. ඒ ඔක්කොම එකට තමයි යන්නේ. ඒ මොකක්ද ලිව්වා. ඕනද නෑ බෝස් කියන්නේ ඕන. ඒ වගේ මොකක් කරන්නේ. හේබර් බෝස් ක්‍රමය කියලා කියනවා. එතකොට කොහොම හරි මේ ඔය විදිහට කර්මාන්තයක් ගැන අපි කතා කරන්න යන්නේ නම තමයි ඔය කිව්වේ. මේ ක්‍රමේදී වෙන්නේ නයිට්‍රජනුයි හයිඩ්‍රජනුයි අමුද්‍රව්‍ය විදිහට පාවිච්චි කරලා ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවකින් ඇමෝනියා හදන එක. මොකද මේ ක්‍රමේදී වෙන්නේ මේ කතා කරන අපි හේබර් ක්‍රමය කියන එකේ වෙන්නේ නයිට්‍රජන් වායුවයි හයිඩ්‍රජන් වායුවයි ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් ලව්වක් කරවලා ප්‍රතික්‍රියා කරවලා එයාලගෙන් ඇමෝනියා හදන එක තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඔක්කොම ඉතින් වායු. තමයි කතාව. මේක තුලිත වෙන්නකොට නයිට්‍රජන් දෙකක් නිසා මෙයාට දෙකක් එන්න ඕන හයිඩ්‍රජන්ට එතකොට 6ක් වෙන්න 3ක් ඕන මේ පැත්තේ. කොහොම තමයි සිද්ධ වෙන දේ. මේක ගැන අපිට තියෙනවා ගොඩක් දේවල් කතා කරන්න. ඒකට යන්න කලින් මොකටද අපිට ඇමෝනියා කියන එක චුට්ටක් බලලා ඉමුකෝ කියන්නේ. ඇයි ඇමෝනියා හදන්නේ කියලා. ඒ මාර වැඩක්. ඇමෝනියා වල ප්‍රයෝජන තියෙනවා දෙකක්. හරිද? මේ දෙකෙන් එකක් මොකක්ද දන්නවද? රබර් කිරි කැටි ගහන එක පරක්කු කරා. ඒක අර කතාවේ රබර් කතාවකුත් ආවා මේ. ඒතර ඒකයි මේකයි ඒකම කිසිම අදාළතාවයක් නැහැ. අර ළමයා බොහොම රැන්ඩම් විදිහට ඇවිල්ලා කතා කරලා කියලා කිව්ව රබර් කිරි කපන එක කරන්න කියලා. දැන් ඇමෝනියා අපිට හම්බෙලා තියෙනවා. ඇමෝනියාගේ ප්‍රයෝජන දෙකෙන් එච්චර සුලභව කතා කරන්නේ නැති දෙවෙනි ප්‍රයෝජනය තමයි මේ රබර් කිරි කැටි ගහන එක නවත්තන්න ටිකක් කල් ඒ විදිහටම තියාගෙන ඉන්න පාවිච්චි කරනවා ඇමෝනියා. ඒ කොහොමද ඒක වෙන්නේ කියලා අපි ඉගෙන ගන්නවා. අපිට මාතෘකාවක් තියෙනවා රබර් කියලා. හරි. ඒක ලබන සතියේ ඊට පස්සේ සතියේ රබර් කර්මාන්තය රබර් කියන බහුව අවයවික යටතේ රබර් ගැන ඉගෙන ගන්නත් තියෙනවා. ඒක අපි කතා කරනවා ඉස්සරහට එතනදිත් ඔක කියනවා. ඇමෝනියා වල ප්‍රධාන ප්‍රයෝජනේ ඒක නෙවෙයි. ඇමෝනියා වල ප්‍රධාන ප්‍රයෝජනේ පොහොර හදන්න ඇමෝනියා ගන්නවා. පොහොරකින් දැන් මෙහෙමනේ ලෝකේ මිනිස්සු ගාන මේ බිලියන 8 එහෙමත් පැන්න නේද? රිසෝස් බුක් වල නම් තියෙන 7.6 එහෙමයි මෙහෙමයි කියලා ඒවා ඉතින් පරණ කාලේ වනේ. දැන් මම දන්නේ බිලියන 8කට වැඩි ලෝකේ ඉන්න මිනිස්සු ගන්න. හරි බිලියන 8ක්. ওই බිලියන 8ම කණේ උන් ඉතින් කන්න නැති මිනිස්සු නෑනේ හැම එකම කන්න දෙපේ. කණ්ඩ උන්ට විවිධාකාර මොනවා හරි ඒකට අවශ්‍ය දේවල් වගා කරන්න පොහොර ඕන. පොහොර කියන්නේ ලෝකේ තියෙන බරපතල අවශ්‍යතාවයක්. අපිට නිකන් එහෙම ලෝකෙට පොහොර ඕන කියලා ඉතින් නෑනේ. නමුත් ඉතින් ආහාර කියන්නේ මාර ලොකු ඉන්ඩස්ට්‍රි එකක්. ඒ ඉන්ඩස්ට්‍රි එකේ මූලික හරීම පොහොර ඕන වෙනවා. එතකොට මේ පොහොර හදන්න තමයි ඇමෝනියා වැඩිපුරම පාවිච්චි කරන්නේ. ඒ අතරිනුත් යූරියා කියලා පොහොරක් ඕගොල්ලෝ අහලා තියෙනවනේ. ඔය පොහොර තමයි මේ ඔය අතරිනුත් වැඩිපුරම ඇමෝනියා භාවිතයෙන් හදන පොහොර. ඕකට තමයි මිනිස්සු ඇමෝනියා ගන්නෙ. ඇමෝනියා හදනවා කියන එක සෑහෙන වැදගත් කර්මාන්තයක්. ඇමෝනියා නැත්තම් කණ්ඩ එහෙම වෙන්නේ අපිට. නොකා නොවි ඉන්න වෙන්නේ. හරිද? එතකොට ඇමෝනියා ඕන වෙන්නේ ප්‍රධාන වශයෙන් පොහොර හදන වැඩේට. හරියටම කියනවා නම් යූරියා තමයි වැඩිපුරම ඒක භාවිතයෙන් හදන පොහොර. හරි. දැන් අපි දන්නවා ඇයි ඇමෝනියා මිනිස්සු හදන්නේ කියලා දන්නවා. දැන් අපි මේ ක්‍රියාවලිය ගැන කතා කරන්න මෙන්න මේ අදාළ කර්මාන්ත ගැන චුට්ටක් බලමු. මුලින්ම අපි මේ ඇමෝනියා ඉගෙන ගන්න ළමයි මීට කලින් ඉගෙනගත්ත කර්මාන්ත වලට වඩා ටිකක් වෙනස් ක්‍රමයකට. මොකද මෙතන අර දැන් අනිත් හැම කර්මාන්තයකම අපිට ස්ටෝරි එකක් තිබුණානේ. මොකක් හරි කතාවක් තිබ්බනේ. මෙතන එහෙම කතාවක් හදන්න තරම් දෙයක් නැහැ. කතාවක් හදන්න තරම් සිද්ධිය පොඩි වැඩි. ඒ හින්දා මේක අපි ඉගෙන ගන්නේ පොඩි වෙන අනුපිළිවෙලකට අපි ප්‍රශ්න ටිකක් හිතින් හදාගෙන ඒ ප්‍රශ්න එකින් එකට අපි උත්තර හදන එකක් වගේ වැඩක් තමයි කරන්න යන්නේ. වැඩේ යනකොට තේරෙයි.
පළවෙනිම ප්‍රශ්නේ තමයි ඇමෝනියා මොකටද කියන ප්‍රශ්නේ. ඒකට උත්තරේ අපි අරගෙන ඉවරයි. ඇමෝනියා මොකටද? ප්‍රධාන වශයෙන් පොහොර හදන්න. වැඩිපුරම හදන පොහොර එක මොකද්ද? යූරියා. මේ පළවෙනි ප්‍රශ්නේ ඇමෝනියා මොකටද කියන එක. හරි. ඒක හරි. ඇමෝනියා මොකටද? කුමකටද? නැත්තම් මොකද මක්කටේ? මාතර ළමයි එහෙම නේ. කොහොමද මොකටද කියලා තමයි. මොකට. ඇමෝනියා මොකටද? ඇමෝනියා මක්කටේ. ඒකත් තමයි. හරි කොහොම හරි පළවෙනි එක ඒක. ඊළඟ එක මේ හදන ක්‍රියාවලිය කියන්නේ මොකක්ද මේ ප්‍රතික්‍රියාව කියන එක මම ඒක භාගයට කියන්න පටන් ගත්තා. ප්‍රතික්‍රියාව තමයි ඇමෝනියා නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් වායුව ප්‍රතික්‍රියා කරනවා. මේක එහෙම එකපාර හොඳට වෙන එකක් නෙවෙයි. දෙපැත්තට වෙන ප්‍රත්‍යාවෘත ප්‍රතික්‍රියාවක්. ඕකෙන් ඇමෝනියා ගන්න. මේක සිද්ධ කරන විශේෂ තත්ත්ව ටිකක් තියෙනවා අපි හරියටම දැනගෙන ඉන්න ඕන තත්ත්ව ටික. එකක් තමයි උෂ්ණත්වයේ විදිහට අපි පාවිච්චි කරනවා සෙල්සියස් අංශක සාමාන්‍යයෙන් 450ත් 500ත් වගේ අතර උෂ්ණත්වයක් අපි මේකට පාවිච්චි කරනවා. හරි. ඕක ළමයි එහෙම මේ ඉහළ උෂ්ණත්වයක්ම කියන්නේත් නෑ අපි ඈ. ඒ කියන්නේ 400 500 කියවම කෙනෙකුට දෙන්න පුළුවන් නේ ලොකු උෂ්ණත්වයක් කියලා. 400 500 කියන්නේ සාමාන්‍යයෙන් 450 500. කියන්නේ 500 වගේ උෂ්ණත්ව අපි එහෙම මේ ඉහළ උෂ්ණත්ව කියලා ගන්නෙ නෑ. ඔන්න 800 900 පයින්නකොට නම් අපි ඉහළ උෂ්ණත්ව කියලා කියනවා. නමුත් 400 ගණන් 500 ගණන් වලට අපි ඉහළ උෂ්ණත්ව කියන්නේ නෑ ළමයි. මොකද සාමාන්‍ය ලිපක වුණත් ඔය 450 500 වගේ උෂ්ණත්වයක් තියෙනවා. දැන් මේක අර මේ කවුරු හරි කිව්වොත් ඇමෝනියා නිෂ්පාදනය සඳහා ඉතා ඉහළ උෂ්ණත්ව භාවිතා කරයි වගේ එකක්. ඒක වැරදි. මේක මැද මට්ටමේ උෂ්ණත්වයක්. සීතල නෑ මම පිළිගන්නවා රස්නේ තමයි. නමුත් ඒක ඉතා ඉහළ උෂ්ණත්වයක් වගේ එහෙම අපි ගන්නෑ. මේක මැද මට්ටමේ උෂ්ණත්වයක් කියලා එකක්. ඔය වගේ උෂ්ණත්වයක් ගන්නවා. ඊට පස්සේ මේ වැඩේ කරන්න අපි විශේෂ පීඩනයක් පාවිච්චි කරනවා වෙනම උපකරණ හදලා පිස්ටන් වගේ උපකරණ හරහා මේකේ සාමාන්‍යයෙන් අපි 250ත් 300ත් ATM කියන්නේ වායුගෝල. ඒ කියන්නේ වායුගෝලීය පීඩනය කියලා දැනට අපි මත යෙදෙන පීඩනයක් තියෙනවා. ඒක අපිට දැනෙන්නේ නැහැ නේද? ඉතින් හැමදාම මේක යෙදුන නිසා පුරුදුයිනේ. ඔය වගේ 250 ගුණයක්. ආයෙ නෑ චප්ප වෙලා යන්නේ. හරි ඒකට එහෙම ගියොත් අපි කියන්නේ වායුගෝලයේ දැනට තියෙන පීඩනය වගේ 250 ගුණයක පීඩනයක් අපි ඇමෝනියා හදන දැනට දෙනවා. 250ක් 300ක් වගේ ලොකු පීඩනයක්. වායුගෝල 250ක 300ක පීඩනයක් දෙනවා. ඔන්න ඒවා තත්ත්ව. ඒ විතරක් නෙවෙයි. අපි මේකට උත්ප්‍රේරක විදිහට ගන්නවා යකඩ. යකඩ ලෝහය මේකේ උත්ප්‍රේරකයක්. එතනිනුත් නතර වෙන්නේ උත්ප්‍රේරක වර්ධක. ඒ කියන්නේ උත්ප්‍රේරක කියන්නේ මොකක් හරි ප්‍රතික්‍රියාවක වේගය වැඩි කරලා දෙන එකක් නේ. උත්ප්‍රේරක වර්ධක කියන්නේ උත්ප්‍රේරකයේ වැඩේ තව පොඩ්ඩක් වැඩි කරලා දෙන එක. මෙයාගේ වැඩේ ප්‍රතික්‍රියා වේගය වැඩි කරන එක. උත්ප්‍රේරක වර්ධකයේ වැඩේ උත්ප්‍රේරකයේ වැඩේ වැඩි කරන එක. ඕක දිගට දිගට යන්නේ නැහැ. උත්ප්‍රේරක වර්ධක උත්ප්‍රේරක වර්ධක එහෙම යන්නේ නැහැ. උත්ප්‍රේරක වර්ධක කියලා අපි ගන්නවා පුළුවන් දෙන්නෙක් ඉන්නවා. ඕනනම් පොටෑසියම් ඔක්සයිඩ් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඇලුමිනියම් ඔක්සයිඩ් ගන්නත් පුළුවන්. ওই විදිහට මේ ලෝහ ඔක්සයිඩ් දෙකක් තමයි සාමාන්‍යයෙන් උත්ප්‍රේරක වර්ධක විදිහට භාවිතා වෙන්නේ. පොටෑසියම් වල හරි ඇලුමිනියම් වල හරි ඔක්සයිඩ්. දෙවනි ප්‍රශ්නේ තමයි මෙන්න මේ ටික. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව මොන වගේ තත්ත්වයටදී වෙන කොහොම ප්‍රතික්‍රියාවක්ද මේක කියන එක. ඔය ගමන් පුළුවන් නම් මම මේ කියන එක මතක තියාගන්න. මේ ප්‍රතික්‍රියාව තාපදායකයි කියන එක. මෙන්න මෙහෙම පොඩි එකක් තියෙනවා. හරිද? අපි කර්මාන්ත රසායනයේ වැඩිපුර විස්තර කතා කරන හැම ප්‍රතික්‍රියාවක්ම ළමයි තාපදායකයි. ඒ කියන්නේ ඔයාලගෙන් පේපර් එක දැන් කර්මාන්ත ප්‍රශ්නෙට අදාළව අහනවා මොකක් හරි ප්‍රතික්‍රියාවක් දීලා දැන් මේ ප්‍රතික්‍රියාව තාපදායකයිද තාපෝෂෝෂයද කියලා. ඔයාට කිසිම අදහසක් නැහැ කියලා හිතන්නකෝ. තාපදායකයි කියලා ලියලා ගෙදර ඉන්න. අනිවාර්යෙන් හරියනවා. හරි. ඒ කියන්නේ හරියනවා තමයි. ඒ කියන්නේ එහෙම විස්තර දැන් ඒ කියන්නේ එහෙම අහන්න තරම් විස්තර තියෙන ඒවා අපි මුළු කර්මාන්ත ඔක්කොම ඉගෙනගෙන ඉවරනහම ඕන්නම් සමරයිස් කරලා බලමු. ඒ කියන්නේ තාපෝෂෝෂකේව නෑ නෙවෙයි. තියෙනවා. හැබැයි එහෙම ප්‍රශ්නයක අහන්නේ අර ඉස්සරහට ප්‍රශ්නේ ගලාගෙන යන මොකක් හරි වැදගත්කමක් තියෙන එක්කනේ ළමයි තාපදායකද තාපෝෂෝෂද කියන එක අපි දැනන් ඉන්න එක වටින්නේ. දැන් සෝල්වේ ක්‍රමේදී අර අටලු වෙන ප්‍රතික්‍රියා අටලු වල සිද්ධ වෙන ප්‍රතික්‍රියා අපි කියව තාපදායකයි කියලා. මොකද එතන ඒක තීර්ණාත්මකයි. ඒ නිසායි අපි අටලු කූල් කරලා තිබ්බේ. අර ඒ වගේ තීර්ණාත්මක දෙයක් සම්බන්ධ විතරයි අපි ඉගෙන ගන්න තාපෝෂෝෂක තාපදායක කතාව. විවාහකට අහනවා නම් තාපදායකයි කියලා ලියලා ඉන්න. දන්නේ නැති ඕන ප්‍රතික්‍රියාවක් ගැන කර්මාන්ත රසායන ඇහුවොත් තාපදායක තාපෝෂෝෂද කියලා තාපදායකයි කියලා ලියන්න. ඉතින් මේ ප්‍රතික්‍රියාවත් ඒ වගේ තමයි තාපදායකයි. අගයත් කියනවා නම් ඒව නම් ඕනේ නැහැ. ඒව ඕනේ නැහැ. ඍණ 92 කිලෝ ජූල් මවුලයට වගේ එන්තැල්පියක් මෙයාට තියෙන්නේ.
තාපදායකයි කියලා මතක තිබ්බනම් ඇති, ඍණ කියලා මතක තිබ්බනම් ඇති. ඒතර දෙවෙනි ප්‍රශ්නේ තමයි අපේ ඒ අදාළ ප්‍රතික්‍රියාව සහ තත්ත්ව. ඒ අදාළ ප්‍රතික්‍රියාව සිදුවන ඒ ප්‍රතික්‍රියාව මොකක්ද කියන එකයි, ඒකට අදාළ අපි භාවිතා කරන තත්ත්ව මොනවද කියන එකයි. ඒක දෙවෙනි පොයින්ට් එක. තුන්වෙනි එක. ඉතින් මේ වැඩේ කරන්න නයිට්‍රජන් හොයාගන්නේ කොහෙන්ද? සහ මේ වැඩේ කරන්න හයිඩ්‍රජන් හොයාගන්නේ කොහෙන්ද කියන ප්‍රශ්න. නයිට්‍රජන් සිහියෙන් වැඩේ ඇතුලේ. නයිට්‍රජන් වැඩිපුරම තියෙන්නේ කොහෙද? ඕගොල්ලෝ දන්න හැටියට. ඒ කියන්නේ වායුගෝලේ. අපි යවට වායුගෝලේ නයිට්‍රජන් තියෙනවා 78ක් විතර. ඒතර ඔච්චර නයිට්‍රජන් තියෙදි වෙන කොහෙන්වත් නයිට්‍රජන් හොයන්න යන්නේ නැහැ. අපි කරන්නේ මෙන්න මෙහෙම වැඩක් තියෙනවා. ඒ කියන්නේ වාතය ද්‍රව කරලා භාගික ආසවනය කියලා ක්‍රියාවලියකට ලක් කරනවා. ඒක ඉතින් එච්චරම ඕගොල්ලන්ට දැනට අවශ්‍ය නැහැ. ඒක ක්‍රියාවලියක්. ඒක නමක් විදිහට පුළුවන් නම් මතක තියාගන්න. භාගික ආසවනය. ඔය භාගික ආසවණයෙන් අපිට පුළුවන් වාතයේ තියෙන වැඩිපුරම තියෙන වායු තුන වෙන් කරගන්න. මොනවද ළමයි වාතයේ වැඩිපුරම තියෙන වායු තුන? වාතයේ තියෙන එක එක වායු අපිට වෙන් කරගන්න පුළුවන්. ඔය ඒක එයා ද්‍රව කරලා භාගික ආසවණය කරන්නේ. වායුගෝලයේ අංක 1 N2, අංක 2 O2. කවුද අංක 3? ඈ? ආගන්. හිතන්නේම නැති එකෙක් නේ. තුන්වෙනිට වායුගෝලයේ වැඩිපුරම තියෙන ආගන්. ඔන්න ඔය කියන වායු තුන අපිට එකිනෙක වෙන් කරගන්න පුළුවන් සාමාන්‍ය ඕක වෙන වියදමක් යන වැඩක් ඈ. ලාභ වැඩක් නෙවෙයි. එහෙම පුළුවන් හැමෝම කරනවනේ. වායුගෝලයෙන් ඔය තුන වෙන වෙනම සංසුද්ධ කරලා වෙන් කරගන්න එක වියදමක් යන වැඩක්. නමුත් ඉතින් ඒ වියදම දරලා අපිට ඔයගොල්ලෝ හදාගන්න පුළුවන්. ඒතර මේ වැඩේට අපි නයිට්‍රජන් ගන්න ඒ මෙතඩ් එක හරහා. ඒ මෙතඩ් එක කියන්නේ ද්‍රව වාතය භාගික ආසවනයෙන්. ඒ කියන්නේ මේකට නයිට්‍රජන් කොහෙන්ද කියලා කවුරු ඇහුවොත් අපි නයිට්‍රජන්ව ගන්නේ ද්‍රව වාතය භාගික ආසවනයි. ඒක ඉතින් අර ක්‍රියාවලියක්. ඒක එහෙම නම කිව්වට ලොකුවට වෙන්නේ මොකද්ද කියලා තේරෙන්න ගන්න නැහැ. භාගික ආසවනේ අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. එතකොට සමතුලිතතාවයේ අන්තිම හරිය තියෙන එක. එතකොට පොඩ්ඩක් වැඩිපුර ඔය කතන්දරේ තේරෙතර අපි නයිට්‍රජන්ව ගන්න මේ වැඩේට ද්‍රව වාතයේ භාගික ආසවනේ. අපි මේ වැඩේට හයිඩ්‍රජන් ගන්න පුළුවන් ප්‍රභව දෙකක් තියෙනවා. එකක් තමයි ස්වභාවික වායුව කියලා. ඔය පෙට්‍රෝලියම් ස්වභාවික වායුව කියන්නේ වෙන කවුරුත් නෙවෙයි ළමයි. ස්වභාවික වායුවේ ප්‍රධානම වශයෙන් ඉන්නේ CH4. ස්වභාවික වායුව කියන්නේ වායු කීපයක මිශ්‍රණයක්. ඕක අර භූගතව දැන් පෙට්‍රෝලියම් තෙල් එහෙම නිස්සාරණය කරද්දී අතුරු ඵලයක් විදිහට ස්වභාවික වායුව හම්බෙනවා. ඔන්න ඔය ස්වභාවික වායුවේ ඉන්න හයිඩ්‍රජන් ලව ගලවලා ගන්න පුළුවන් ක්‍රියාවලියක් තියෙනවා. ඔකට අපි නමක් කියනවා SMR ක්‍රියාවලිය කියලා. ඒ SMR ක්‍රියාවලිය රිසෝස් බුක් එකේ නම් සම්පූර්ණයෙන් විස්තර කරලා තියෙනවා. අපි ඒක දැනන් ඉන්න ඕනේ නැහැ. එච්චර ඩීටේල් පිට මම නෝට් එක නිකන් දාලා තියෙනවා. ඔයගලන්ට බලා ගන්න වගේ. ඒක එහෙම අපි දිගට ඉගෙනගෙන තියෙන්න ඕන එකක් නෙවෙයි. ඒක පැහැදිලි කරන වීඩියෝ එකකුත් මම වෙනම දානවා. Taman කැමති නම් විතරක් ඒක බලන්න. මේකේ වෙලාව නැත්තම් ඒව බලන්න ඔගියට කමක් නැහැ. කොහොමරි මේ ස්වභාවික වායුව නැත්තම් CH4 වගේ කට්ටිය SMR ක්‍රියාවලිය කියලා එකට දාලා එතන තියෙන හයිඩ්‍රජන නිදහස් කරගන්න ක්‍රමයක් තියෙනවා. සහ ස්වභාවික වායුව නැත්තම් තව නැප්තා කියලා සංයෝගයක් තියෙනවා. ඒව නම් එහෙම ලොකුවට ඔයගොල්ලෝ දන්නේ C6යි H14යි කියන සූත්‍රයේ තියෙන නැප්තා කියලා සංයෝගයක් තියෙනවා. මෙයාව පාවිච්චි කළා ඉතින් මෙයාගෙත් හයිඩ්‍රජන් ටික ගලවලා ගන්න පුළුවන්. එයාව ඔය ඒ කෙනාට විවිධ ක්‍රියාවලියක් තියෙනවා. ජලය අනම්මනම් එහෙම දාලා ප්‍රතික්‍රියා කරවලා ඒගොල්ලන්ගේ හයිඩ්‍රජන ටික වෙන් කරලා අපිට ගන්න පුළුවන්. එතකොට ওই විදිහට ස්වභාවික වායුවට SMR ක්‍රියාවලිය කරලා හරි නැප්තා භාවිතයෙන් හරි නැප්තා ගැන අපි ක්‍රියාවලියට අරින් මෙන් නමක් දෙන්නේ නැහැ. නැප්තා භාවිතයෙන් කියන්නේ මෙයාට ඔක්සිජන් ලව සෙට් කරලා වගේ මෙතනින් හයිඩ්‍රජන්ලා ගලවලා ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒ ක්‍රම ගැන එහෙම ලොකු විස්තර අපි දැනන් ඉන්න අවශ්‍ය නැහැ. අර මේ ගොල්ලන්ගෙන් මේක කරන්න පුළුවන් කියලා වගේ දැනන් හිටියම ඇති. එතකොට අපි මේකට කියනවා මේ වැඩේට CH4 වලින් SMR ක්‍රියාවලිය හරහා හෝ නැප්තා කියන මං කියපු සංගය නැප්තා ගන්නත් පුළුවන්. අපි CH4 හරහා යනවා නම් SMR කියලා ක්‍රියාවලියකින් තමයි CH4 ගෙන් හයිඩ්‍රජන් ගන්නෙ. නැප්තා වලින් ඒකට නම් එහෙම වෙනම කියලා නමක් නැහැ. හරි. කොහොම හරි හයිඩ්‍රජන්ව ගන්නෙ කොහෙන්ද? ඒක ගන්නෙ ප්‍රධාන වශයෙන් ස්වභාවික වායුව. එහෙම නැත්නම් CH4 SMR ක්‍රියාවලිය කියලා මොකක්ද මන් දන්නේ නැහැ. ක්‍රියාවලියකට ලක් කරලා. ඒ අපේ තුන්වෙනි ප්‍රශ්නේ ළමයි. මොකද්ද තුන්වෙනි ප්‍රශ්නේ? අමුද්‍රව්‍ය කොහෙන්ද? අපිට වැඩේ ඉවර නම් මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ. අමුද්‍රව්‍ය කොහෙන්ද? දැන් දන්නවා. නයිට්‍රජන් නම් වාතය අරගෙන ද්‍රව කරලා භාගික ආසවණයෙන්. හයිඩ්‍රජන් නම් CH4 වගේ කෙනෙක්ව භාවිතා කරලා SMR ක්‍රියාවලියෙන් ගන්න පුළුවන්. ඒක හරිය නැත්තම් වගේ ඕනනම් අපිට නැප්තා ගන්නත් පුළුවන්.
ඊළඟට මොකක්ද අපි අල්ලගන්න ප්‍රශ්නේ? උත්ප්‍රේරක මොකටද උත්ප්‍රේරක වර්ධක මොකටද වගේ එක ටට්ටක් ගාලා කියලා ඉවරයක් කළා දාමුද? උත්ප්‍රේරක මොකටද? ළමයි ඔය ප්‍රතික්‍රියාව එච්චර හොඳ වේගකින් වෙන ප්‍රතික්‍රියාවක් නෙවෙයි. ඕක ටිකක් නෑ. මම මෙහෙම කියන්නද? උෂ්ණත්ව කතාව අරගෙන ගියොත් කතාව ලේසි වෙයි වගේ. උෂ්ණත්ව ගැන කතා කළේ මේක තමයි ලොකුම කතාව. මේ ඇමෝනියා නිෂ්පාදනයේ තියෙන සංකීර්ණම කතා බහ තමයි අර කියන 450යි 500යි කියලා උෂ්ණත්වයක්ම මේ වැඩේට ගන්න ඕනුනේ ඇයි කියන එක. ඇයි ඒ උෂ්ණත්වයම ඇයි 450ම කියන එක තමයි හතරවෙනි ප්‍රශ්නේ. ඇයි? ඒක ප්‍රශ්න. ඇයි කියන්නේ මොකක්ද ඇයි කියන්නේ? ඇයි 450යි 500යි වගේ උෂ්ණත්වය? ඇයි මෙහෙම කියලා තමයි. හරි ළමයි මේ අර ප්‍රතික්‍රියාව තාපදායකයි කියලාද කිව්වේ තාප අවශෝෂකයි කියලාද කිව්වේ? පේන්නමත් තියෙනවනේ ඍණ 92 ඒකත් පොඩ්ඩක් ගන්න. තාපදායකයි. දැන් කොහොමත් ඕගොල්ලෝ දන්නේ නැත්තම් මොකද්ද කියන්නේ? තාපදායකයි. ඔයාලා දන්නේ නැති මොකක් කරේ ගෙහිම්මලක් ප්‍රතික්‍රියාවක් කර්මාන්ත ප්‍රශ්නික આવුත් එහෙම තාපදායක තාප ඖෂධ කියලා ලියලා දාන්න තාපදායක කියලා අවුලක් වෙන්නේ නැහැ. හරි. තාපදායකයි. එතකොට ළමයි මම මේ සෝල්වේ ක්‍රමය ගැන කියද්දී තාපදායක ප්‍රතික්‍රියාවකට හිතකර මොන වගේ උෂ්ණත්වද කියලා කිව්වා. පහළ උෂ්ණත්වය. සීතල තත්ත්වවලනේ හොඳ. ඉතින් ඒ කියන්නේ මේකට පහළ උෂ්ණත්වනේ හොඳ. දැන් 450 මාර ඉහළ නෑ කියලා කිව්වට පහළ නෑනේ. ඊට වඩා කාමර උෂ්ණත්වෙත් පහළයි නේ. රත් කරලානේ කොහොම හරි මේක. පහළ උෂ්ණත්වයක් ඕනින්ද 450 තිබ්බ වගේ කියන්න බෑනේ. බොරු කතානේ. ඊට වඩා මොකද පහළ උෂ්ණත්වය නැද්ද? ඊට වඩා ඒව නිකන් කාමර උෂ්ණත්වය තියහංකෝ. ඔහොම කරන්න ඕනේ. දැන් ඇයි මොකටද ඔක 450කට රත් කරලා තියෙන්නේ? පහළ උෂ්ණත්වය හිත කරගෙන. හේතුව මේකයි. මේකේ ළමයි උෂ්ණත්වය අපි එක්තරා ලිමිට් එකකට වඩා අඩු කරන්න ගියොත් උෂ්ණත්වය කියන්නේ දැන් අපි ලේචැට්ලි කියලා ඕගොල්ලෝ දන්නේ අර කියන්නේ ලේචැට්ලි මූලධර්මයෙන්. ඒ කියන්නේ උෂ්ණත්වය අඩු කරද්දී තමයි තාපදායකයවට හොඳ කියන ඒ කාරණා එන්නේ ලේචැට්ලි මූලධර්මයෙන්. එතකොට ඒක නනෝ එහෙම එකක් කියනවනේ. දැන් එහෙම පහළ උෂ්ණත්ව හොඳයි කියලා සමතුලිතතාවයෙන් මේකට යෝජනා වෙනකොටත් ඇයි අපි ටිකක් හරි ඉහළ උෂ්ණත්ව පාවිච්චි කළේ? ඔක තමයි අර්බුදය දැන්. හේතුව මේකයි. ඕනවට වඩා මේක සීතල කරන්න ගියොත් ළමයි ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය අඩු වෙනවනේ. ඒ කියන්නේ දැන් ඕන ප්‍රතික්‍රියාවක වේගයක් කියලා එකක් තියෙනවා. අපි කතා කරලා තියෙන උෂ්ණත්වය අඩු කරද්දී ඕනම ප්‍රතික්‍රියාවක වේගය අඩු වෙනවා කියලා. හරි. ඒතර මේක අපි ඕනවට වඩා සීතල කරන්න ගියොත් මේ ප්‍රතික්‍රියාව හිමීට තමයි වෙන්නේ. හිමීට වෙනවා කියන්නේ මේ වගේ එකක්. දැන් අපි ඔන්න දැන් මෙහෙම හිතන්නකෝ. දැන් අපි හිතමු මේකට පහළ උෂ්ණත්ව ගත්තොත් සිද්ධ වෙන දේ මං කියන්නේ. අපි හිතමු අපි ඇමෝනියයි හයිඩ්‍රජනුයි පටන් ගද්දි දාලා ඇමෝනියා නෙමෙයි නයිට්‍රජනුයි හයිඩ්‍රජනුයි පටන් ගද්දි දාලා ඔන්න අපි ඒ ටික ඇමෝනියා බවට පත් වෙලා ඉතින් යම් එක වෙලාවක සමතුලිතතාවයට එනකන් ඉන්නවා. අපි මේක ගොඩක් සීතල කරොත් ඒක සමතුලිතතාවයට එන්න ගොඩක් වෙලා යනවා. හැබැයි ඒ කියන්නේ ඇමෝනියා ගොඩක් හැදෙනවා. හරිද? ඕකේ දෙපැත්තක් තියෙනවා. මේක ටිකක් හරියට තේරුම් ගන්න ඕන. හොඳට ආය අහන්න මං ආයෙ කියනවා. ළමයි උෂ්ණත්වය අඩු කරන එක මේ ප්‍රතික්‍රියාව හොඳට කරවන්න හේතු වෙනවා කියලා කිව්වනේ. ඒ කියන්නේ ඉස්සරහට ඒ කියන්නේ හොඳ වැඩිපුර ප්‍රතිඵල එහෙම දෙන්න හේතු වෙනවා. තාපදායක ප්‍රතික්‍රියාවක උෂ්ණත්වය අඩු කරද්දී ප්‍රතික්‍රියාව ඉස්සරහට වෙලා වැඩි වැඩියෙන් ඇමෝනියා හම්බ වෙනවා. ඒ හින්දායි අපි කියන්නේ තාපදායක ප්‍රතික්‍රියාවක් වෙද්දී පහළ උෂ්ණත්වය තමයි හොඳ. එතකොට වැඩි වැඩියෙන් ඇමෝනියා හම්බ වෙනවා කියන්නේ. ඒ කියන්නේ අපි මේක සෙල්සියස් අංශක අපි හිතමුකෝ 800ක කරා කියලා. 800ක කරාම අපිට ඇමෝනියා හම්බෙන්නේ අපි හිතමු අණු 500ක් කියලා මොකක් හරි දෙන්න ලද කාලයක් තුල ඇමෝනියා අණු 500ක් නම් හම්බෙන්නේ. මේක අපි සෙල්සියස් අංශක 200ක විතර කරොත් සමහරක් විට අපිට 5000ක් විතර හම්බෙන්න පුළුවන්. ඒක උෂ්ණත්වය අඩු කරනකොට වැඩිපුර ඵල ප්‍රමාණයක් හම්බෙනවා. එහෙනම් මේක උෂ්ණත්වය අඩු කරන එක හොඳයි කියන්නේ ඒකයි. හැබැයි ඒත් ඉතින් මෙයාලා අඩු කරලා නැහැ නේ. ඇයි ඉතින් අඩු කරලා නැත්තේ? ප්‍රශ්නේ මේකයි. උෂ්ණත්වය අනවශ්‍ය විදිහට අඩු කරන්න ගියොත් මේ ප්‍රතික්‍රියාව හොඳටම ස්ලෝ වෙනවා. හොඳටම ස්ලෝ වෙලා පද්ධතිය සමතුලිතතාවයට එන්න ගතවන කාලය වැඩි වෙනවා. ඒ කියන්නේ 800 දී 500ක් දුන්නට අපි හිතමුකෝ ඔය 500 පැයකින් දෙනවා කියලා. 200 දී 5000ක් දුන්නට සමහරකට ඒ 5000 දෙන්න පැය 20ක් විතර යනවා වෙන්න පුළුවන්. තේරෙනවද ප්‍රශ්නේ? ඒ කියන්නේ ගොඩක් හම්බෙනවා. මේ ගොඩක් වෙලා යනවා. අරගේ ටිකයි හම්බෙන්නේ ඉක්මනටත් හම්බෙනවා. දැන් අපි ඔය දෙකෙන් අතරමැදකට එන්න ඕනේ. ඒ කියන්නේ අපිට ඉක්මනට ඌටක් හදාගෙනත් වැඩක් නැහැ නේ. ඉක්මනට ඇමෝනියා හදුවා චුට්ටයි. එහෙම වැඩකුත් නැහැ. හරිද? ඇමෝනියා මම ගොඩාක් හදනවා. හැබැයි ඉතින් මට ගොඩාක් දවස් ඕන. එහෙමත් බෑනේ. මොකද ළමයි මේවා බිස්නස්.
ඒතර බිස්නස් එකට අදාළව කාලය කියන්නේ මුදල්. අපිට වැඩේට වැඩිපුර කාලයක් යනවා නම් එහෙමත් බෑ. දැන් තේරෙනවද අපි අර උෂ්ණත්වය සම්බන්ධ මේ බුතෝ කෝටික ප්‍රශ්නක ඉන්නේ. ඒ කියන්නේ වැඩි කරොත් මොකද්ද වෙන්නේ? උෂ්ණත්වය වැඩි කරොත් ඉක්මනට වෙනවා. හැබැයි හම්බෙන්නේ ඇමෝනියා චුට්ටයි. උෂ්ණත්වය අඩු කරොත් අර ගොඩක් ඇමෝනියා හම්බෙනවා. හැබැයි ගොඩක් වෙලා යනවා. ප්‍රශ්නේ තේරෙනවද? දැන් තාපදායකනේ. තාපදායකයේ වල උෂ්ණත්වය අඩු කරත් තමයි ප්‍රතික්‍රියාව හොඳට ඉස්සරහට වෙලා හොඳට කියන්නේ ඉක්මනට නෙවෙයි ඈ. ඉක්මනට වෙන්නේ උෂ්ණත්වය වැඩි කරද්දී. උෂ්ණත්වය අඩු කරද්දී හොඳට කියලා මම අදහස් කරන්නේ අර සමතුලිතතාවයට එද්දි ගොඩාක් ඇමෝනියා හදලා තියෙනවා කියන්නේ. සමතුලිතතාවය කියන්නේ දෙපැත්තෙම කට්ටිය ඉන්නවනේ. ඒතර උෂ්ණත්වය අඩු කරත් තමයි මේ වගේ ප්‍රතික්‍රියාවල සමතුලිතතාවයටදී ඇමෝනියා වැඩි ප්‍රමාණයක් හැදෙන්නේ. එහෙම. ඒ කියන්නේ ඒක ඔය මේ සමතුලිතතාවය ඉගෙන ගත්තම ඔය කතාව ලෙහෙනවා. මොකද්ද මේ හොඳට වෙනවා කියන්නේ වගේ ඒවා ලෙහෙයි සමතුලිතතාවය ඉගෙන සමතුලිතතාවයට එන පොයින්ට් එකේදී වැඩි හරියක් ඇමෝනියා තියෙනවා කියන එකයි මම ඔය හොඳට වෙනවා කියලා අදහස් කරන්නේ. එතකොට සීතල කරොත් තාපදායක ප්‍රතික්‍රියාවක ප්‍රතිඵල ගොඩක් හැදෙනවා. රත් කරොත් ප්‍රතිඵල හැදෙන ප්‍රමාණය අඩු වෙනවා. හැබැයි සීතල කරද්දී ඒ හොඳේ වගේම අනිත් පැත්ත නරකක් විදිහට තියෙනවා. ගත වෙන කාලය වැඩි වෙනවා. ඒතර ගොඩක් හදන්න පුළුවන් සීතල කරාම හැබැයි ගොඩක් වෙලා යනවා. රත් කරොත් ඉක්මනට වැඩේ කරගන්න පුළුවන්. හැබැයි හැදෙන්නේ ටිකයි. දැන් දෙකේම වාසිත් තියෙනවා දෙකේම අවාසිත් තියෙනවා. සීතල කරොත් ගොඩක් හැදෙනවා. හැබැයි කල් යනවා. රත් කරොත් ඉක්මනට හැදෙනවා. හැබැයි චුට්ටයි. අපි තෝරගන්නවා මොකද්ද? ඔය දෙක අතරමැද ප්‍රමාණිත ෂේප් යන කාලෙත් ෂේප් එකක් අපි තෝරගන්නවා. ඒ තෝරගන්න අතරමැදි අගය තමයි 450යි 500යි කියලා කියන්නේ. ඒකයි කියන්නේ ඕක වැඩි උෂ්ණත්වයක් කියන්නෙත් නැහැ. ඕක අඩු උෂ්ණත්වයක් කියන්නෙත් නැහැ. ඕකට අපි කියන හොඳම වචනේ තමයි ප්‍රශස්ත උෂ්ණත්වයක්. ප්‍රශස්ත කියන්නේ නිකන් ෂේප්. ඒ කියන්නේ වැඩිත් නැහැ, අඩුත් නැහැ, මැද මරු ගාන ෂේප්. අන්න ඒක තමයි ප්‍රශස්ත කියන එකේ තේරුම. ඒතර ප්‍රශස්ත උෂ්ණත්වයක් වශයෙන් අපි 450යි 500 කියන උෂ්ණත්ව පාවිච්චි කරනවා. දැන් ඔන්න අරුවට හැරෙනවා. හරි. ඌ හැරවන්න ඕන මේ වෙලාවේ. ඌ අහන්න ඕන ප්‍රශ්නයක් මේ. හරි. ඌ අහනවා ඇයි අර ඇමෝනියා හදන වැඩේට 450 500 වගේ එලොවටත් නැති මෙලොවටත් නැති. ඒ කියන්නේ වැඩිත් නැති අඩුත් නැති අතරමැද උෂ්ණත්වයක් දාලා දින්න ඇයි කියලා අහනවා. ඕගොල්ලන්ට උත්තර දෙන්නයි තියෙන්නේ. මොනවද ඌට කියන්නේ? අපි උට පෙන්නලා දෙන්න ඕන මේකේ උෂ්ණත්වය වැඩි කරොත් හොඳක් තියෙනවා නරකක් තියෙනවා. උෂ්ණත්වය අඩු කරොත් හොඳක් තියෙනවා නරකක් තියෙනවා. ඒ කොහොමද කියන්නේ? අපි උෂ්ණත්වය අඩු කරන පැත්තෙන් කතා කරමු. මොනවද යට කියන්නේ? අපි මුලින්ම කියන්න ඕන මේ ප්‍රතික්‍රියාව තාපදායකයි. ඉතින් තාපදායකයේ වල ප්‍රතිඵල එහෙම ගොඩක් හම්බෙන්නේ උෂ්ණත්වය අඩු කරොත්. ඒ නිසා අපි හිතනවා මුලින් මේකේ උෂ්ණත්වය අඩු කරලා බලන්න. හැබැයි මොකද්ද ඒකේ තියෙන නරක? ළමයි මොකද්ද උෂ්ණත්වය අඩු කරොත් තියෙන නරක? මොකද උෂ්ණත්වය අඩු කරොත් තියෙන නරක? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු වෙලා සමතුලිතතාවයට එන්න ගොඩක් කල් යනවා. කොහොම හරි ආවොත් ගොඩාක් ඇමෝනියා හදනවා. හැබැයි එන්න ගොඩක් කල් යනවා. ඒ සමතුලිතතාවයට එන පොයින්ට් එක වෙද්දී ඇමෝනියා 5000ක් තියෙනවා. හැබැයි ඒකට එන්න මාර කාලයක් යනවා. ඒක තමයි අවාසිය සහ වාසිය. වාසිය මොකද්ද? සමතුලිතතාවයේ ඇමෝනියා ගොඩක් ලැබිලා තිබීම. අවාසිය මොකද්ද? සමතුලිතතාවයට එන්න ගොඩක් කල් ගත වීම. එහෙම කියලා අපි හෙන්නට රත් කරොත් මොකද්ද වෙන්නේ? එතන අවාසිය මොකද්ද? ලැබෙන ඇමෝනියා ප්‍රමාණය අඩුයි සමතුලිත මොහොතේ. වාසිය මොකද්ද? පොඩ්ඩ වුණත් ඉක්මනට හදනවා. අපි මොකද්ද කරන්නේ? අඩුත් නැති, වැඩිත් නැති මොන උෂ්ණත්වයක්ද? ප්‍රශස්ත උෂ්ණත්වයක් පාවිච්චි කරලා මේ වැඩේ කරනවා. එතකොට ඉතින් අර දෙකම අතරමැද විසඳුමකට අපි එනවා. ඒ කියන්නේ මැද මට්ටමේ ඇමෝනියා ප්‍රමාණිකුත් හැදෙනවා, මැද මට්ටමේ වේගෙකුත් තියෙනවා. ඉතින් වැඩේ හොඳම ඒක තමයි. හරි. ඔන්න ඔහොමයි අපි මේ වගේ උෂ්ණත්වයකට ගිහිල්ලා තියෙන්නේ. දැන් ඒ ප්‍රශ්නට අපිට උත්තරේ තියෙනවා ඇයි 450 500ම කියන්නේ. ඊට පස්සේ අපි දැන් මේකේ වේගය දැන් අපි රත් කරොත් තව වේගය වැඩි වෙනවනේ. හැබැයි අපිට රත් කරන්න බෑනේ. ඇයි? එතකොට හම්බෙන ඵල ප්‍රමාණය අඩු වෙනවනේ. ඒ නිසා රත් කරන්න නැතුව මේකේ වේගය වැඩි කරගන්න ඕන නිසා අපි උත්ප්‍රේරකෙකු චුට්ටක් දානවා. ඒ කියන්නේ වෙන විදි වලට වේගය වැඩි කරන්න අපි සපෝට් එකක් දෙනවා. උත්ප්‍රේරක හිම දානවා. උත්ප්‍රේරකේ තනීනේ කියලා තව උත්ප්‍රේරක වර්ධකක් දානවා.
ඒවත් දාලා වෙන වෙන විදි වලින් මේක ඉක්මන් කරගන්නත් අපි පොඩි උත්සාහයක් දරනවා. ඒක තමයි මේගොල්ලන්ව දාලා අපි බලාපොරොත්තු වෙන්නේ. ඒකත් හරිනේ ඒක අර ලොකු කේස් එකක් නෑ උත්ප්‍රේරක සම්බන්ධව. ඒගොල්ලෝ දාලත් අපි බලාපොරොත්තු වෙන්නේ වැඩේ ටිකක් ඉක්මනට කරගන්න එකම තමයි. අපි තාම ලෙහා ගත්ත නැති දෙයකට කියලා තියෙන්නේ පීඩනය විතරයි. හරිද? එතකොට ඕනනම් මං පස්වෙනි ප්‍රශ්නේ විදිහට ඇයි උත්ප්‍රේරක කියලා දාන්නම්. ඉතින් ඒක එහෙම මහා අවුලක් නෙවෙයි. මොකද ওই ප්‍රතික්‍රියාව තව තව ඉක්මනට කරගන්න. ඒක නයි තියෙන්නේ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඕනෙකට තේරෙනවනේ උත්ප්‍රේරක දාන්න ඒකට තමයි කියලා. වෙන වැඩවලට උත්ප්‍රේරක දාන්නේ නැහැ. හයවෙනි එක ඇයි අර අහනම පීඩන ඇයි 250යි ATM 300යි ATM වගේ පීඩන මොකටද කියන එක. ඇයි? ආයමත් ඉතින් මේ දේවල් නම් සමතුලිතතාවයෙන් තමයි හරිනම් පැහැදිලි කරන්න වෙන්නේ. අපි සමතුලිතතාවයේදී ඉගෙන ගන්නවා ළමයි පද්ධතියක පීඩනය බාහිරින් අපි වැඩි කරාම වායු අනුගාන අඩු වෙන පැත්තට ප්‍රතික්‍රියාව යනවා කියලා. පීඩනය වැඩි කරද්දී අර නිකන් පීඩනය අඩු කරගන්න වගේ අරමුණකින් අනුගාන අඩු වෙන පැත්තට ප්‍රතික්‍රියාව යනවා කියලා අපි ඉගෙන ගන්නවා සමතුලිතතාවය. දැන් මෙතන පීඩන වැඩි කරොත් එතකොට කොයි පැත්තටද යන්න ඕනේ? ඉස්සරහටද පිටිපස්සටද? ඉස්සරහට. මොකද මේ පැත්තේ තියෙනවා නයිට්‍රජන් 1යි හයිඩ්‍රජන් 3යි ඔක්කොම 4ක් තියෙනවා මේ පැත්තේ අණු. එහා පැත්තේ ඇමෝනියා 2ක් විතර එහෙ තියෙන්නේ 2යි. ඒතර ආයු අනුගාන අඩු වෙනවා අර පැත්තට යනවා. ඒ නිසා මේ වගේ පද්ධතියක පීඩනය වැඩි කරොත් ප්‍රතික්‍රියාව ඉස්සරහට වෙනවා. ඒක අපිට හොඳක්ද නරකක්ද? හොඳයිනේ. අපිට ඇමෝනියානේ හදාගන්න ඕනේ ප්‍රතික්‍රියාව තව ඉස්සරහට යනවා අපිට ඒක හොඳයි. ඉතින් හොඳන් නම් ඇයි මෙහෙම 250න් 300න් අතර ගන්න තව වැඩි කරන්න 500 1000 තව යන්න පුළුවන්. ඇයි ඔහොම නිකන් 200න් 300න් අතර කරන්නේ? හේතුව මේකයි. ලොකු පීඩන දෙනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. ඉතාම සංකීර්ණ යන්ත්‍ර සූත්‍ර ඕන මේ වැඩේට. ඒ වගේ ලොකු ප්‍රෙෂර් එකක් දෙන්න බොහොම ලොකු යන්ත්‍ර සූත්‍ර ඕන. ඒකට වියදමක් යනවා. දැන් ආයෙමත් මේක බිස්නස් එකක්. හරි. අපේ අරමුණ අර ඉතාම පාරිශුද්ධ ඇමෝනියා සාම්පල් එකක් හදන එක නෙවෙයි. අපේ අරමුණ කොහොමරි ඇමෝනියා හදලා විකුණලා සල්ලි කීයක් හරි හොයාගන්න එක. ඉතින් මෙතනදී වෙන වියදමක් දරලා හොඳ ඇමෝනියා චුට්ටක් හදාගෙන ඒක පාඩුයි. ඒ කියන්නේ ඒක වික්කට අර මැෂින් එක හදන්න ගියපු ගාන එහෙම කවර් වෙන්නේ නැහැ. එහෙම කරන එක නෙවෙයි මෙතන අපි කරන්න බලන්නේ. අපි කරන්න හදන්නේ අපිට ආර්ථිකමය තත්ත්වයේ තියෙන විදිහ බලලා, බිස්නස් එකේ ලාභ වෙන විදිහ බලලා අපි බලනවා අපිට කොයි වගේ මැෂින් එකක්ද හදන්න පුළුවන්. වියදමට ගැලපෙන මැෂින් එකක් නෙවෙයි. අපිට එන්න නියමිත ආදායමට ගැලපෙන වියදමක් නේ අපි මැෂින් එක හදනවා කියලා කරන්න ඕනේ. අපි බලනවා අර ඇමෝනියා හදලා අපිට ගන්න පුළුවන් මේ වගේ ආදායමක්. එතකොට ඒන ආදායමට කැපෙන විදිහට අපි පොඩි මොකක් හරි මේ වගේ උපකරණයක් හදනවා නම් පීඩන වැඩි කරන්න ඒකෙද අපිට මේ වගේ පීඩනයකට විතරයි යන්න පුළුවන්. මීට වඩා වැඩි පීඩනයකට යන මැෂින් එකක් හැදුවොත් ඒකේ කොස්ට් එක ගොඩක් වැඩි. ඒක නඩත්තු කරන්න යන වියදම ගොඩක් වැඩි. එච්චර එකක් දරන්න බෑ මේ බිස්නස් එකට. ඒ නිසා අපි එතකොට එතනත් ප්‍රශස්ත තමයි. එතන පීඩනේ වැඩි කරොත් ප්‍රතික්‍රියාව ඉස්සරහට වෙනවා. හැබැයි ගොඩාක් වැඩි කරන්න ගියොත් වියදම වැඩි වෙනවා. ඒ හින්දා අර දෙකම බැලන්ස් වෙන්න මැද මට්ටමින් 250ක 300ක ප්‍රශස්ත පීඩනයක් අපි පාවිච්චි කරනවා. එතන තියෙන්නේ අර එතන නම් පීඩනේ වැඩි කරන එක ප්‍රතික්‍රියාවට හැමතිස්සෙම හොඳයි. හැබැයි අර සාක්කුවට නරකයි. එහෙම වියදමක් නිකන් අමතර වියදමක් කරන ප්‍රතික්‍රියාවට හොඳයි හැමතිස්සෙම පීඩනේ වැඩි වෙන තරමට. උෂ්ණත්වය නම් ප්‍රතික්‍රියාවටම නරකක් හොඳක් දෙකම තිබ්බනේ. පීඩනේ හැමතිස්සෙම ප්‍රතික්‍රියාවට හොඳයි. නමුත් අපිට නරකයි ආර්ථිකමය වශයෙන්. ඒ නිසා අපි මේ මට්ටමේ පීඩනයකින් නතර වෙලා තියෙනවා. හරි අපි පීඩන ගැනත් විසඳගත්තා. ඇයි මේ වගේ පීඩන පාවිච්චි කරන්න කියලාත් අපි විසඳගත්තා. ඊළඟට අපි බලන්න යනවා මෙන්න මෙහෙම එකක්. මෙච්චරයි දැන් ඉවරයි. ඔය සමතුලිතතාවෙන් හැදෙන ඇමෝනියා ටික කොහොමද වෙන් කරගන්නේ? ඒක ප්‍රශ්නයක් වෙන්නේ ඇයි කියලා තේරෙනවද මුලින්? ඒක ප්‍රශ්නයක් වෙන්නේ ඇයි ඒක අමාරු වෙන්නේ? මෙතනින් ඇමෝනියා වෙන් කරගන්න එක අමාරු වෙන්නේ ඇයි ළම? මුලින්ම කියන්නකො මේක ඉවර වෙනකන් සිද්ධ වෙන ප්‍රතික්‍රියාවක්ද? නෑනේ. සමතුලිතයක් කියන්නේ වැඩේ උපරිමයට වුණත් මේගොල්ලෝ තමයි ඉතුරු වෙනවා. සහ මේ ඔක්කොම වායු නේද? ඒතර අපි ගාව වැඩේ ඉවර වුණා කියන වෙලාවෙත් තියෙන ඉතින් වායු සාම්පල් එකක්. ওই වායු සාම්පල් එකේ කලවමේ ඇමෝනියක් ඉන්නවා. තාම ප්‍රතික්‍රියා කරන්නේ නැතුව ඉතුරු වෙච්ච මුංජෝඩුවක් ඉන්නවා. ඔක්කොම එකට ඉන්නවා දැන් වායු ගොඩක්. දැන් මොකද කරන්නේ? කොහොමද ඇමෝනියා ටික විතර වෙන් කරගන්නේ? ඇමෝනියා ටික විතර නැතුව ඉතින් ඔක්කොම හදලා ඔක්කොම තියෙනවා එකට. එහෙම ගන්න බෑනේ. ඇමෝනියා ටික විතරක් වෙන් කර දැන් ළඟටම ආවා. ඇමෝනියා හැදිලා තියෙන්නේ.
එළියට ගන්න තමයි ඉතුරු. මොකද කරන්නේ? අපි මේක සීතල කරනවා. කූල් කරනවා. ඒ කූල් කරන එක ඕනනම් උෂ්ණත්වය අඩු කරලම කරන්නත් පුළුවන්. නැත්නම් අර මේ ඕගොල්ලෝ ෆිසික්ස් වලින් ඉගෙන ගන්නව නේද? ස්ථිරතාපී ප්‍රසාරණ නෑ දැන් නැද්ද ඔය ෆිසික්ස් වල? තියෙනවනේ. සමෝෂ්ණ ක්‍රියාවලි, ස්ථිරතාපී ක්‍රියාවලි. තියෙනවනේ. මොකද ෆුල් මොකක් හද්ද නෑ. අපි දන්නේ මෙහෙම සමහරක් ෆිසික්ස් ඇග්‍රීද කරන්නේ ඔක්කොම. හරිද? එහෙම තියෙනවා. මම හිතන්නේ තියෙනවා. අර MCQ එකක් එහෙම තියෙනවනේ බැලුන් එකක් අතාරිද්දී හරි මොන හරි කරද්දී එළියට එන වාතය රත් වෙනවද සීතල වෙනවද ඔය මොකක් හරි වාසය විමසයක් මට මතක නෑ. එච්චර එහෙමයක් තිබ්බ මොකක් කරේ මට මතක. ඒ කියන්නේ ඒකේ කියන්නේ අර බැලුන් මේ ළමයි නැද්ද එහෙම එකක්? උඹලා නිකන් මොනවද මේ කියවන්නේ වගේ බලන් ඉන්නේ මන් දිහා. ඔන්ලයින් ළමයි ස්ථිරතාපී සමෝෂ්ණ මන් කියන ඒවා හරීම වචන නෙවෙයි දන්නේ මට ලොකුවට මතක නෑ දැන් නම්. එහෙම යන්නේ තියෙනවනේ. අපි IT තියෙන්නේ කෙමිස්ට්‍රි වෙනකොට බං. අපි IT ඒත් කර්මාන්ත වලට ආසයි එහෙමද? තියෙනවා. ඒකනේ. මේ ඒකේ අරමෙක්කුත් තියෙනවනේ ස්ථිරතාවී ප්‍රසාරණ වලදී පද්ධති සීතල වෙන්න ඕනේ කියලා එහෙම තියෙනවනේ. නෑ ඒවා එකපාරින්ම වෙන්නේ නෑ. නමුත් එහෙම හිතලා කරලා ගන්න පුළුවන් ඒවා තියෙනවනේ. අන්න 2012 LL පේපර් එකේ තිබ්බ මන් දන්නේ ඔය බොරුවට කියනවද දන්නේ. ඇත්තත් වෙන්න සමහරට. ටිකක් වැරදුනාලු IT කියප එක කියනවා. උෂ්ණත්වය වෙනස් නිවන පරිදි කියන්නේ නොවන පරිදි නේද? උෂ්ණත්වය වෙනස් නොවන පරිදි වායුවේ පරිමාව වැඩි කරාම දැන් මේ ස්ථිරතාවය කියන එක තේරුමද මේ කියලා තියෙන්නේ? ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තා. ආයි වෙනස් කරන්න බෑ. උෂ්ණත්වය වෙනස් නොවන පරිදි වායුවේ පරිමාව වැඩි කරාම ඒකේ උෂ්ණත්වය අඩු වෙනවා. එහෙම තියෙන්නේ. ඩිලීට් කරා. ඒක කියවලා ඉවර වෙද්දිම අර අලු වෙලා ගියා. මං ගාව ස්ක්‍රීන්ෂොට් එකක් තියෙනවා. ඒ වැරදි නේ කියන මොනවද කියවන්නේ උෂ්ණත්වය වෙනස් කරන්න නැති විදිහට පරිමාව වැඩි කරා උෂ්ණත්වය අඩු වෙනවලු. ඉතින් උෂ්ණත්වය මොකද්ද වෙනස් කරනවද නැද්ද එකක් කියන්න. 2013 A-level paper එකේදී උඹලා දැන් එක එක අවුරුදු කියනවනේ මන් දන්නේ නැහැ. ඇති දැන් ඔය කතාව වල. මේ එහෙම තියෙනවනේ. දැන් කොහොම හරි මන් දන්නේ එහෙමයක් තියෙනවා. හරිද? ඒ කියන්නේ එතන කියන්නේ අපි එකපාරම පීඩනය අඩු කරොත් වගේ. පීඩනය අඩු කරද්දී වායුවකට ප්‍රසාරණය වෙන්න පුළුවන් ඉඩ වැඩි කරගන්න පුළුවන්. දැන් අර කියන්නේ බැලුන් එකක් ඇතුලේ තිබිලා ඒක බැලුන් එකේ කටෙන් ඒ වාතයට එළියට එන්න සැලැස්සුවොත් ඒ එන වාතය සීතලයි. හරි. ඕක කියලා මොකක් හරි කිව්වා මං ඒ හිතේ කෙල නිසා කියලා කිව්වා. පිබිනකොට කෙල ගිහිල්ලා එළියට එද්දි කෙල එන හින්දා තමයි සීතල කියලා හිතාගෙන හිටියේ කියලාත් එක කියලා ලියුවා. එහෙම ඒ කෙල නිසාත් සමහරට එනවා ඇති. නමුත් ඊට වඩා එතන ප්‍රධාන හේතුව තමයි අර ඇතුලේ තියෙන වාතය මෙච්චර වෙලා බැලුන් එක කියන ටිකක් අර වැඩි ප්‍රෙෂර් එකක් තියෙනවනේ බැලුන් එක ඇතුලේ. ඒතර ඒ ප්‍රෙෂර් එක ඇතුලේ හිර වෙලා තිබ්බේ. කට අරපු ගමන් ඒ වාතයට එළියට එන්න පුළුවන් ඊට වඩා අඩු වායුගෝලීය පීඩනයක් තියෙන තැනකට. එළියේ පීඩනයට වඩා අඩුයිනේ. ඒතර ඒ වායුව එකපාර එක්ස්පෑන්ඩ් වෙනවා. එකපාර ප්‍රසාරණය වෙනවා. ලොකු ඉඩක් එකපාර ගන්නවා. බැලුන් එක ඇතුලේ පැක් වෙලා හිටපු එක ශනික පොඩි තප්පර ගානක් තුළ ලොකු ඉඩකට මාරු වෙනවා. අර ඒ කාල සීමාව තාපයක් හුවමාරු කරන්න තරම් ප්‍රමාණවත් නෑ. ඒ නිසා ස්ථිරතාපී වෙනවා. ස්ථිරතාපී ප්‍රසාරණයත් එක්ක අර මොනවද ඔය තාපගති විද්‍යාවේ කියවෙන්නේ නේද? දෙවෙනි එකද? ඒකද කොහෙද ප්‍රකාශනෙන් හදලා ගන්න පුළුවන් නේ තාප වෙනසක් නැත්තම් අර පරිමා ප්‍රසාරණයක් වෙද්දී අනිත් පැත්තට උෂ්ණත්වය අඩුවීමක් වෙන්න ඕනේ කියලා ඩෙල්ටා U අඩු වෙනවා මොනවාරි තියෙනවා. කොහොමද මේ ඒ විදිහට අර අපිට ඕන නම් මේ වායුව එකපාර පීඩනය අඩු කරලා දැන් අපි මෙහෙම පීඩනයක් දීලානේ තියෙන්නේ. එකපාර පීඩනය අඩු කරා නම් ඒත් වායු ද්‍රව වෙන්න බලනවා. එහෙම නැත්තම් සීතල කරගෙන යන්නත් පුළුවන්. මේ අපි මොකද්ද දැන් මේ ඉන්න ප්‍රශ්නේ අපි ඇයි ඕවට ගියේ කියන්නේ? ඈ මොකද්ද අපිට ඇවිල්ලා තිබුණු ප්‍රශ්නේ? කෙමිස්ට්‍රි ප්‍රශ්නේ. මේ හැදෙන ඇමෝනියා ටික වෙන් කරගන්නේ කොහොමද කියන අපිට තිබුණු ප්‍රශ්නේ. හරිද? ඇමෝනියා ටික කොහොමද වෙන් කරන්නේ? මං කිව්වේ අර ස්ථිරතාපී ප්‍රසාරණයක් විදියට හරි නැත්තම් සරලව කූල් කරලා හරි මේ පද්ධතිය අපි සීතල කරනවා. සීතල කරද්දි ළමයි අනිත් වායු දෙකටම කලින් ඇමෝනියා ද්‍රව වෙනවා. ඇයි ඒ? ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි සීතල කරන් එද්දී උඩ ඉනම් පටන් ගන්න දැන් දැනට 400 ගණන් තියෙන මේක වෙනම කුටීරයකට අරගෙන සීතල කරන්නේ නැහැ. බූක වෙන තැනම සීතල කරන්නේ. ඒතර ප්‍රතික්‍රියා අනිත් පැත්තට වෙනවනේ. ඔක වෙනම තැනකට අරගෙන අපි එකපාර සීතල කරනවා. ශනික සීතල කරනවා මේක. එකපාර ලොකු වෙලාවක් දෙන්නෙත් නැහැ. ඒතර එකපාර සීතල කරනකොට මුලින්ම මෙතන වෙන්නේ එකක් තමයි සීතල කරගෙන යනවා උෂ්ණත්වය ඩ්‍රොප් වෙනවා ඍණ 30කට වගේ එද්දි. ඍණ 33කට වගේ එද්දි ඇමෝනියා ද්‍රව වෙන්න පටන් ගන්නවා. තාම අරගොල්ල වායු. අනිත් දෙන්න තාම වායු.
ඍණ 200කට විතර කිට්ටු වෙදි තමයි උෂ්ණත්වය මේ N2 වගේ කට්ටිය ද්‍රව වෙන්න පටන් ගන්න. හරි. ඒ කියන්නේ අපි සීතල කරන් ඉද්දි මුලදී ඇමෝනියා ද්‍රව වෙනවා. අපි එතනින් වැඩේ නතර කරනවා. ඊට වඩා සීතල කරන්න ඕනේ නැහැ. අපිට අනිත් ඒවා ද්‍රව කරගන්න අවශ්‍යතාවයක් නැහැ. අපි මේ පද්ධතිය ඉතාම ඉක්මනට සීතල කරගෙන එනවා. ඉතාම ඉක්මනට මේක සීතල කරනකොට සාමාන්‍යයෙන් ඍණ 30ට වගේ එද්දි ඇමෝනියා ද්‍රව වෙනවා. අනිත් ඒවා තාම වායු. ළමයි ඇයි ඇමෝනියා අනිත් අයට ටිකක් කලින් ද්‍රව වෙන්නේ? ඒ හේතුව හිතලා කියන්න පුළුවන්. අනිත් ඒවාට නැති ඇමෝනියාට තියෙන අමාරුව මොකක්ද ඉක්මනට ද්‍රව වෙන්න? අනිත් ඒවාට නැති ඇමෝනියාට තියෙන අමාරුව මොකක්ද ඉක්මනට ද්‍රව වෙන්න හේතු වෙන? හයිඩ්‍රජන් බන්ධන හදන්න පුළුවන් හැකියාව. නයිට්‍රජන් වලට හයිඩ්‍රජන් වලට H බන්ධන හදන්න බෑනේ. අපකිරණ වල විතරක් හදන්න පුළුවන් ඒ උන්නේ. ඇමෝනියාට පුළුවන් හයිඩ්‍රජන් බන්ධන හදන්න. ඒ නිසා එයාගේ අභ්‍යන්තර ආකර්ෂණ ප්‍රබලයි. ඉතින් එයා පහසුවෙන් ද්‍රව කරන්න පුළුවන්. ඒතර සීතල කරන් යද්දී අනිත් අය හැමම ඉතුරු වෙලා ඉන්න අතරතුර ඇමෝනියා ටක් ගාලා ද්‍රව වෙනවා. ඉතින් අපිට කිසි කරදරයක් නැහැ. ද්‍රව වෙන ඇමෝනියා ටික එළියට ගන්නයි තියෙන්නේ. එතකොට උඩ ඉතුරු වෙන්නේ ප්‍රතික්‍රියා නොකර ඉතුරු වෙච්ච මේගොල්ලෝ. අපි යාළව නැවත බටයක් ඔස්සේ රත් කරලා ප්‍රතික්‍රියා කුටීරයට දානවා. එතකොට නැවත ඒගොල්ලෝ ආයෙමත් අර මේ වැඩේ කරන්න කියන්නේ කරනකම් ආයෙ දානවා. එහෙම ඒ කියන්නේ අපි මේ ප්‍රතික්‍රියාව සමුද්‍රයෙන් ඉඩාරිනවා වෙන කුටීරයකට ගන්නවා සීතල කරනවා ඇමෝනියා ටික ද්‍රව කරනවා ඉතුරු වෙන වායුව ආයෙ ප්‍රතික්‍රියා කුටීරයට දානවා. ඒ ගමන් තව අලුතිනුත් නයිට්‍රජන් හයිඩ්‍රජන් දානවා. මොකද යම් ප්‍රමාණයක් වැඩියට ගිහිල්ලානේ. ඉතුරු ටික දාන ගමන් තව අමතරව අර ආරම්භක ක්‍රම වලින් අරගෙනත් මේකට දානවා. ඉතින් ඕක දිගටම සයිකල්ස් ගණනාවක් කරද්දී ඉතින් සැලකිය යුතු ඇමෝනියා ප්‍රමාණයක් හම්බ වෙනවා. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව එච්චර හොඳ ප්‍රතික්‍රියාවක් නෙමෙයි. හරි අමාරුයි උත්ප්‍රේරකයක් දාලා උත්ප්‍රේරක වර්ධකයක් දාලා කියලා කරගන්නේ. හරිද? ඊටකොට ඔක අර වට කීපයක් යන නිසා සාමාන්‍යයෙන් සෑහෙන දුරට ඉතින් වැඩේ කරලා ලොකු ඇමෝනියා ප්‍රමාණයක් දවසකට ගන්න පුළුවන්. වාර ගණනාවක් නැවත මේක පාවිච්චි කරන නිසා. එතකොට අපේ 7 වෙනි ප්‍රශ්නේ ඇමෝනියා වෙන් කරගන්නේ කොහොමද කියන එකනේ. NH2 NH3 කොහොමද වෙන් කරගන්නේ? වෙන් කරන්නේ කොහොමද? තමයි. 8 වෙනි ප්‍රශ්නේ. මොකුත් තියනවද මේකේ අහන්න ප්‍රශ්න? මෙහෙම ගන්න නිකන් ඒකන වැඩන්නේ. අපි කියනවා මෙහෙම පොයින්ට් එකක්. මේ දෙන්න කලවම් කරද්දි ඉතින් 1:3 අනුපාතයට කලවම් කරන්න කියලා කියනවා. උන්ගේ ස්ට්‍රයික් එකේ තියෙන 1:3 නේ. උන්ව කලවම් කරද්දී කවුරුත් අර මේ වැඩිපුර දාන්නේ නැහැ කියලා කියනවා. එම් වැඩිපුර දාන්නේ නැති වෙන්න හේතු විදිහට මේ මේවනම් මෝඩ පොයින්ට් ඉතින් අර තියෙනවට අපි ඉගෙන ගන්නවා. හරිද? මේ පොයින්ට් එක අහලා ඉන්නකෝ. ඕකට ඇමෝනියයි හයිඩ්‍රජනුයි ආරම්භක කට්ටිය මිශ්‍ර කරද්දී 1:3 අනුපාතයට දාන්න. ඕන්නෙත් 1:3 තමයි. දාන්නෙත් 1:3 ඉතින් ඔක විශේෂයෙන් කියන්න ඕනේ නැහැ නේද? 1:3 ඕන තැනකට 1:3 දානවා කියන එක ඉතින් විශේෂයෙන් කතා කරන්න දෙයක් නැහැ නේ. ඉතින් ඒ වුණාට ඉතින් ඒගොල්ලෝ කතා කරනවා. ඒගොල්ලෝ මේක විශේෂයෙන් කතා කරලා මේකට හේතුත් කියනවා. ඒ කියන්නේ හේතු කියන්නේ ඉතින් එකෙක්වත් වැඩි කරන්නේ නැති වෙන්න හේතු කියනවා. එකකම වැඩි කරන්නේ නැති වෙන්න හේතුව තමයි මේ ක්‍රියාවලි දෙකම ලොකු වියදමක් යන ක්‍රියාවලි. භාගිකාසවණෙන් නයිට්‍රජන් ගන්න එක ලේසි වැඩක් නෙවෙයි. එන වියදමක් යනවා. SMR ක්‍රියාවලියට සෑහෙන වියදමක් යනවා. ඒ ඔක්කොටම වියදමක් යන නිසා මේ කවුරුත් වැඩිපුර ගන්න දෙයක් නෑ අපි ඕනවට වඩා. එහෙම වුණොත් අපරාධයක්. සල්ලි යනවා වැඩි. ඒක කවර් වෙන්නේ නෑ ඒක. තව එකක් විදිහට මෙන්න මෙහෙම එකක් කියනවා. මේ අපි ඔය මොකක් හරි එක ප්‍රතික්‍රියකයක් විතරක් ගොඩාක් දැම්මොත් නිකන් හිතන්නකෝ හයිඩ්‍රජන් ප්‍රමාණය 1:6 විතර දැම්මා කියලා. ඕන්නේ 1:3 අපි 1:6 විතර දැම්මොත් සමහරක් වෙලාවට මේ ඕක මෙතන නෙමෙයි ගොඩක් තැන්වල වෙන දෙයක්. උත්ප්‍රේරකය තියෙන්නේ යකඩ උත්ප්‍රේරකය. අපි මෙහෙම නිකන් ඕනනම් අතර මෙතන යකඩ උත්ප්‍රේරකය මෙහෙම දිනනවා කියන්නේ. දැන් සාමාන්‍යයෙන් වෙන්නේ යකඩ උත්ප්‍රේරකයේ නයිට්‍රජන් කෙනෙක් ළඟට එනවා. ඒ වටේට හයිඩ්‍රජන්ලා 3 දෙනෙක් වගේ සෙට් වෙනවා. ඔව්නේ. මේ 3 දෙනෙක් වගේ සෙට් වෙනවා. ඉතින් උන් ටික ප්‍රතික්‍රියා කරලා ඇමෝනියා හැදෙනවා. ඔක තමයි වෙන්නේ. අපි ළමයි මේකට සෑහෙන හයිඩ්‍රජන් හරි මොකක් හරි එකෙක්ගේ ප්‍රමාණයක් දැම්මොත් එහෙම මේ ළඟටවත් නයිට්‍රජන්ලට එන්නවත් ඉඩ දෙන්නේ නැතුව මේ මුළු උත්ප්‍රේරකයේ වැහෙන්නම හයිඩ්‍රජන්ලා ඉන්නවා. නයිට්‍රජන්ලා ඈත ඉඳන් බලන් ඉන්නවා. දැන් අර හෙන්න ගොඩක් හයිඩ්‍රජන්ලා ඉන්නවා. ඒ උන් හිඳපු දෙන් කියලා අරුන් ඈත ඉඳන් බලන් ඉන්නවා. අන්තිමට ඉතින් ප්‍රතික්‍රියාව කරන්න වෙන්නේ නැහැ. ඒ ඉතින් ප්‍රතික්‍රියාව වෙන්න උත්ප්‍රේරකයේ කාවට නයිට්‍රජන් උත් එන්න එපයි. අපි එකෙක් විතරක් හෙනට වැඩි කරොත් එහෙම උත්ප්‍රේරක පෘෂ්ඨය සම්පූර්ණයෙන් උගෙන් වැහිලා යනවා. එතකොට ඉතින් උත්ප්‍රේරකේ දන්නෙත් නැහැ නයිට්‍රජන් කියලා එකෙක් ඉන්නවද කියලාවත්. වටේටම හයිඩ්‍රජන්ලා විතරයි ඉන්නේ. අර ඒකත් මේකේ එකෙක්ව විතරක් ඕනවට වඩා වැඩි කරවොතින් සිද්ධ වෙන්න පුළුවන් නරක දෙයක්. ඒ නිසා අපි එහෙම ඕනවට වඩා උෂ්ණත්වය නෙවෙයි එක්කෙනෙක් විතරක් ඕනවට වඩා වැඩි කරන්න යන්නේ නැහැ. එකක් සල්ලි ඉතුරු කරගන්න මේවට වියදම් යන එක. අනිත් එක උත්ප්‍රේරකයේ සම්පූර්ණයෙන් එකෙක්ගෙන් විතරක් වැහිලා ගියොත් එහෙම මුළු කතන්දරේම නතර වෙනවා. ඒකත් වළක්ව ගන්න අපි කවුරුත් ඕනවට වඩා වැඩිපුර දාන්න යන්නේ නැහැ.
අටවෙනි එක කියලා මම තව මොකක් කර එකක් කතා කරන්න ගියා. ආයේ තමයි පරිසරයට හානියක් වෙනවද නැද්ද කියන එක. මේකෙන් පරිසරයට ප්‍රශ්නයක් වෙනවද නැද්ද කියන එක. උත්තරේ ප්‍රශ්නයක් වෙනවා. කොහෙන්ද? එකක් තමයි මේ SMR ක්‍රියාවලියේදී වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් නිදහස් වෙනවා. ඒතර ඒක අර ඍජුව ඇමෝනියා නිෂ්පාදනය එකක් නොවුනට ඇමෝනියා නිෂ්පාදනය කියලා දෙයක් මේ ලෝකේ නොතිබ්බනම් SMR ක්‍රියාවලියක් කියලා එකක් ඕනේ නැහැ. ඇමෝනියා නැත්තම් අරක ඕනේ නැහැ. ඒ නිසා කෙනෙකුට තරක කරන්න පුළුවන් නෑ ඒක ඇමෝනියාක එකක් නෙවෙයි වෙන කතාව. ඇමෝනියා වල එහෙම කාබන් ඩයොක්සයිඩ් ඉන්නේ නැහැ කියලා තරක කරන්න පුළුවන්. මොකද ඇත්ත කතාව අර ඇමෝනියා හදන්න ඕන නිසා අපි හයිඩ්‍රජන් හදනවා. ඒ ක්‍රියාවලදී CO2 යනවා. එතකොට ඒ වගකීමෙන් ඇමෝනියාට 100% ගැලවෙන්න බෑ. ඒ නිසා ඇමෝනියාගේ වායුගෝල දූෂණ තත්ත්වයක් ඇහුවොත් අපිට ඕන නම් මේක කියන්නත් පුළුවන්. මම පිළිගන්න මේකේ පොඩි අවුලක් තියෙනවා. මතභේදාත්මක ගතියක් තියෙනවා. නමුත් ඒක පිළිගන්න පුළුවන්. අනිත් එක තමයි ඉතින් අර මේ වගේ උෂ්ණත්වයක් තියන්න. ඒ කියන්නේ 450 නිකන් නෑනේ. උෂ්ණත්වයක් තියන්න ඕන නම් අනිවාර්යෙන් අපිට ඉන්ධන දහනයක් කරන්න වෙනවා. ඉන්ධන දහනයේනොත් කාබන් ඩයොක්සයිඩ් පිට වෙන එක නේ. මේක රත් කරන්නේ මොනවා හරි පෙට්‍රල් හරි ඩීසල් හරි මොනවා හරි දහනය කරලා. ඒ දහනයේ දිනුත් කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයෙන් නිදහස් වෙනවා. ඒතර පරිසරයට මෙයාගෙන් දූෂණයක් තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයෙන් නිදහස් වෙනවා. එකක් SMR ක්‍රියාවලියෙන් අනිත් එක අර ඉහළ නෙමෙයි 450 වගේ ප්‍රශස්ත උෂ්ණත්වයේ තියාගන්න එයාට මේ ඒ කියන පෙට්‍රෝලියම් මොකක් හරි ඉන්ධනයක් දහනය කරන්න වෙනවා. ඒකෙදිත් වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් නිදහස් වෙනවා. සෑහෙන ප්‍රමාණයක් එනවා. කියන්නේ ඇමෝනියා කියන්නේ ලෝකේ තියෙන ලොකුම ප්‍රොඩක්ෂන් එකක්. සෑහෙනම ලොකු ප්‍රොඩක්ෂන් එකක් ඇමෝනියා තියෙනවා. ඒ ඇමෝනියා ප්‍රොඩක්ෂන් එක ලොකු නිසාම ඇමෝනියාගෙන් වායුගෝලයට නිදහස් වෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයත් සෑහෙන ලොකු ප්‍රමාණයක් වෙලා තියෙනවා. හරි. ඇමෝනියා කතාව ඉවරයි. මේ එක එක ප්‍රශ්න වලට උත්තර තියෙනවද ඔයගොල්ලන්ට දැන්? මේ දෙකට උත්තර තියෙනවනම් ඔයාලගේ වැඩේ හරි. මොකටද? ඇමෝනියා මොකටද කියලා අහන්න. මොකටද? පොහොර හදන්න. වැඩිපුරම හදන පොහොර එක මොකක්ද? ඇමෝනියාට දාලා. යූරියා. ප්‍රතික්‍රියාව සහ තත්ත්වඥයන් ඔයාලට උෂ්ණත්වය මතක තියෙන්න ඕන, පීඩනය මතක තියෙන්න ඕන, උත්ප්‍රේරකය මතක තියෙන්න ඕන, උත්ප්‍රේරක වර්ධක මතක තියෙන්න ඕන, තාපදායකයි කියලා මතක තියෙන්න ඕන. ප්‍රතික්‍රියාවත් ඉතින් ලියන්න පුළුවන් වෙන්න ඕන. අමුද්‍රව්‍ය කොහෙන්ද? නයිට්‍රජන් ද්‍රව වාතයේ භාගිකාස වලින්. හයිඩ්‍රජන් ස්වභාවික වායුව SMR ක්‍රියාවලියට ලක් කිරීමෙන් එහෙම නැත්නම් නැප්තා භාවිතයෙන් කරන්නත් පුළුවන්. නැප්තා භාගික ඔක්සිහරණය කියලා එකකින් පුළුවන්. ඒ වචනේ ඕනේ. ඇයි අර උෂ්ණත්වයේ අතරමැද එකක් දාලා තියෙන්නේ කියන එක. ඕනෝට වඩා අඩු කරොත් සමතුලිතතාවයට හොඳයි. ඇමෝනියා ගොඩක් හැදෙනවා. හැබැයි කල් යනවා. වෙලාව යනවා වැඩි. එහෙමයි කියලා අපි වැඩි කරොත් හැදෙන්නේ ඇමෝනියා ටික ඉක්මනට නම් හැදෙනවා. දෙකම මැද උෂ්ණත්වයක් විදිහට ප්‍රශස්ත අගයක් අපි පාවිච්චි කරලා තියෙනවා. උත්ප්‍රේරක දාන්නේ තව ටිකක් වේගය වැඩි කරගන්න. මේක එච්චර ගොඩක් හොඳට වෙන ප්‍රතික්‍රියාවක් නෙවෙයි නිසා තව ටිකක් වැඩි කරගන්න තමයි උත්ප්‍රේරක සහ ඒකේ වර්ධක දාන්නේ. පීඩනයේ ඉතින් ඉහළ පීඩනවලදී අනුගාන අඩු වෙන පැත්තට ප්‍රතික්‍රියාවක් යනවා. ඒක සමතුලිතතාවය ඉගෙන ගන්න දෙයක්. ඉතින් මේකේ අනුගාන අඩු වෙන්නේ ඉස්සරහට. ඒතර මේකේ උෂ්ණත්වය අඩු කරන එක පීඩනය වැඩි කරන එක හොඳ දෙයක්. ඉතින් එහෙනම් ඇයි 250න් විතර නතර වෙලා තියෙන්නේ 500ක් 600ක් විතර දාන්න එපා. බෑ වියදම යනවා වැඩි. උපකරණ නඩත්තු කරන්න ලොකු වියදමක් යනවා. ඒ වගේ පීඩනයක් දෙන්න කිව්වොත්. කොහොමද නම් අපි ඇමෝනියා වෙන් කරගන්නේ? උෂ්ණත්වය අඩු කරලා සීතල කරගෙන යනකොට මේකේ ඉන්න වායු තුනෙන් ඇමෝනියා තමයි මුලින්ම ද්‍රව වෙන්නේ. ඇයි ඒ ඇමෝනියා මුලින්ම ද්‍රව වෙන්නේ අනිත් අයට කලින්? හයිඩ්‍රජන් බන්ධන හදන්න තියෙන හැකියාව නිසා. පරිසරයට හානියක් තියනවද? තියෙනවා. ඔයාලට දෙන්න විනාඩි 7ක්. හරි. මොනවා හරි ගමන්නේ ඔය ලියලිය ඉන්නකො චුට්ටක්. මෙතන ඉඳන් අර රතු පාටින් ලියලා තියෙන කොටසත් අහුවෙන්නන්නේ තව චුට්ටක් එහාට දෙන්න. ෂේප්. ප්‍රශ්න ටිකට උත්තර දෙන්න යෝන්නේ අන්තිමේට. විනාඩි 7ක් දෙනවා. Tamanට කැමති හැටියකට ඕක ඉදිරිපත් කරගන්න. ඊළඟට ළමයි නෝට් එකට පොඩ්ඩක් එන්නකෝ. අපිට මුළු නෝට් එකම කියවන්න වෙලාව ඇති වෙන්නේ නැහැ. මම ඒ වුණාට මේකේ ඕගොල්ලෝ කියවනකොට ඔයාලා කොයි කොටස්ද වැඩිපුර අවධාරණය කරන්න ඕනේ සහ කොයි කොටස්ද එච්චර මේ වැඩි බලන්න ඕනේ නැත්තේ කියන එක මම කියන්නම්. පිටුවංක 14 අර Na2CO3 වල ප්‍රයෝජන වලින් පස්සේනේ ඇමෝනියා නිෂ්පාදනය කියන එක පටන් ගන්න. ඒකට වෙනම කොටු හරි මොකක් හරි කරගන්න වෙයි. කලින් තැන් වල නම් මාත්‍රිකාව වෙනම ටිකක් ලස්සනට දාලා තිබ්බා. මේක මිස් වෙලා. මේක පොඩ්ඩක් මාත්‍රිකාවක් කියලා ටක් ගාලා ආයෙ වෙලාවක බලක් දුන්නොත් ඇහැට යන විදිහට දාන්න වෙයි. මෙන්න මෙහෙමයි. හරිද?
ඒ යටතේ මුලින්ම පටන් අරන් තියෙන ඡේදෙයි ඊට පස්සේ තියෙන ඡේදෙයි මොකුත් වැඩක් නැහැ. ඒවල කියලා තියෙන්නේ අර, ඒ කියන්නේ වැඩක් නැහැ කියන්නේ පොහොර හදන්න කියන එක ඕන. ඒ අරන අනිත් දේවල් වැඩක් නැහැ. දැන් බලන්න ඇමෝනියා නිෂ්පාදනය ඉතා වැදගත් වන්නේ කෘත්‍රිම පොහොර නිෂ්පාදනයටය. මේ වෙන විට ලෝක ජනගහනය බිලියන 7.3යිලු. දැන් ඔය වෙනකොට කියන හින පරණ කාලයක් මේ කියන්නේ. දැන් මිලියන 8ක් ඉන්නවා. ඒ කාලේ 7.3ක්. ඉතින් ඒවා පේපර් ලහන්නේ නැහැ නේ, ප්‍රශ්නයක් නැහැ. 2050 වසර වෙන විට බිලියන 9 දක්වා වර්ධනය වේ යයි නිමානය කර ඇත. ඔය මුකුත් අපිට වැඩක් නැති මං කිව්වේ මේ රිසෝස් බුක් එක හදපු එක අර කවුරුත් වැඩි ඌ කියන ඒවා පොඩි කාලේ අහලා නැහැ. ඉන්න ගොඩාක් ලියලා ලොකු වෙලා. පොතක් ලියන්න සෙට් වෙලා ලියලා තියනවා නේ. එහෙම නෑ අහලා තියෙනවා. හරි. නැත්නම් හදිස්සියවත් ඕකක් ඇහුනොත් එහෙම YouTube live එහෙමත් කරන්නේ මෙව්වා. ඇයිලා ගේම දුන්නොත්. හරි. ඊට පස්සේ වැඩිවන ජනගහනය සමග ආහාර නිෂ්පාදනය අත්‍යවශ්‍ය වේ. පොහොර නිෂ්පාදනයේ මේ සඳහා වැදගත් රසායන වැඩක් නෑ ඔය ඡේද. ඊළඟ ඡේදෙත් එච්චරම තමයි. යන සමස්ත ඇමෝනියා නිෂ්පාදනයේ 83ක් විතර පොහොර හදන්නලු ගන්නේ. 80ක් විතරම 80ක් විතරම යූරියා වලටලු ගන්නේ. ප්‍රතික්‍රියාව දීලා තියෙනවා. තේරුම් නැහැ. ඒ ඡේද දෙකෙන්ම කිසි වැඩක් නැහැ. ඊළඟට ඔන්න අනුමාත්‍රකාවක් තියෙනවා ඇමෝනියා නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය කියලා. ඕක යටතේ තියෙන ඡේද තුන ඕගොල්ලන්ට පුළුවන් වෙන්න ඕන. බලන්න පළවෙනි ඡේදය. මෙහි මූලික අමුද්‍රව්‍ය වන්නේ N2 හා H2 වායුන්ය. වායුගෝලීය වාතය ද්‍රව කිරීමෙන් පසුව භාගික ආසවනයේ මගින් N2 වෙන් කරගනු ලැබේ. මේ අනුව N2 වායුවට නිෂ්පාදන පිරිවැයක් ඇත. මේ තමක් යනවා. හයිඩ්‍රජන් වායුව ලබා ගන්නේ හයිඩ්‍රෝකාබන් එහෙම නැත්නම් නැප්තා බිඳීම මගින් හෝ ස්වභාවික වායුවේහි අර මං කිව්වේ පෙට්‍රෝලියම් නිෂ්පාදනය දෙනවා කියලා ස්වභාවික වායුව කියලා වායුවක්. ආන් එකේ ප්‍රධාන සංරචකය වූ මීතේන් කියන්නේ CH4 භාවිතයෙන්ය. ඊට පස්සේ ඒකන චුට්ටක් කියලා දෙනවා. පොසිල ඉන්ධනයක් ලෙස බල ශක්තිය ජනනයට ස්වභාවික වායුව යොදා ගනී. ඒ කියන්නේ ඒකත් ඉන්ධනයක් විදිහට ගන්නවලු. විශාල ප්‍රමාණයෙන් මේ ස්වභාවික වායුව පොළොව තුල නිදිගතව ඇත. ස්වභාවික වායුව මගින් H2 නිපදවීම SMR ලෙසට හඳුන්වයි. හරිද? ස්ටීම් මීතෙන් රිෆෝමින් කියලා කියන්නේ ඕකදී සිද්ධ වෙන ප්‍රතික්‍රියා තුනක්. ඒවත් එහා පැත්තේ විස්තර කරලා තියෙනවා. අපිට වැඩක් නැහැ. කමන්න යන්කෝ. ස්වභාවික වායුවේ සුළු ප්‍රමාණයක් H2S තිබීම නිසා, ඒ කියන්නේ CH4ත් එක තව අපද්‍රව්‍යයක් විදිහට H2S තියෙනවලු. ඒ නිසා නිකල් උත්ප්‍රේරක ක්‍රියාවට බාධා පමුණුවයි කියලා කියන්නේ ඔය SMR ක්‍රියාවලියේ මැද උත්ප්‍රේරකයක් විදිහට නිකල් එනවා. H2S හිටියොත් එහෙම ওই වැඩේට බාධාවක් වෙන්න පුළුවන් කියලායි කියන්නේ. මේ නිසා ස්වභාවික වායුවේ වූ H2S ඉවත් කිරීමෙන් පසුව උත්ප්‍රේරක ප්‍රතික්‍රියාවක් මගින් H2 ජනනය කරවයි. ඊට පස්සේ තියෙනවා H2S ඉවත් කරන ප්‍රතික්‍රියාවක් තියෙනවා. H2S සිංක් ඔක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරනවලු සිංක් සල්ෆයිඩුයි ජලය හැදෙනවා කියලා හොම් ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඒ ටික වෙනකන් ඕන. ඒ ටික වෙනකන් ඒ කතන්දරේ ඕන. එතනින් පල්ලෙහාට ළමයි SMR ක්‍රියාවලිය විස්තර කරලා තියෙනවා 15 වෙනි පිටුව පුරාවටම. ඒක අපිට එච්චර එහෙම ඉන් ඩීටේල් අවශ්‍ය නැහැ. හැබැයි ඕගොල්ලෝ මං කියන්නේ ගෙදරදී එකපාරක් කියව ගන්න. මම මේකේ නෝට් එක කියවන වෙන වීඩියෝ එකක් තියෙනවා පැහැදිලි කරන ගමන් නෝට් එක කියවන. මං ඒ වීඩියෝ එක දාලා දෙන්නම්. ඕගොල්ලෝ කැමති නම් බලන්න, කැමති නැත්නම් බලන්න නැතුව නිකන් මේක එකපාරක් කියවලා ඉන්න. ප්‍රශ්නයක් නැහැ. ඒක අපිට අවශ්‍ය නැහැ. අපි දැන් මේ වෙලාව මේකට ගන්න නැතුව අපි යන් එහා පිටුවට දාලා මේ ඇමෝනියා හදන එකේ කතා බහට යමු. එම විශේෂයෙන් කියන්න දෙයක් තියෙන හරියක් ඔය තියෙන අපිට. අපි මුල් ටිකක් ඉක්මනට වගේ කියාගෙන යන් ලොකුවට විස්තර කරන්න දෙයක් නැති නිසා 16 වෙනි පිටුවේ කාර්මිකව ඇමෝනියා නිපදවන ක්‍රමය හේබර්-බෝස් ක්‍රමය ලෙස හඳුන්වයි. මෙහිදී කාර්මිකව ප්‍රශස්ත තත්ත්ව ලෙස උෂ්ණත්වය 450යි 500යි වැනි උෂ්ණත්ව පරාසයක් හා පීඩනය 250යි 300යි ATM වැනි පීඩන පරාසයක් යටතේදී ඔය වේගයට ඕගොල්ලන්ට කියවන්න පුළුවන්, කියන්නේ කියවන ගමන් ඔළුවට දාගන්න පුළුවන් වෙන්න ඕනේ. අපි සම්පූර්ණ කතන්දරේ විස්තර කරලානේ තියෙන්නේ. උත්ප්‍රේරක ලෙසට යකඩද උත්ප්‍රේරක වර්ධක ලෙස K2O Al2O3 ද යොදාගෙන ඇත. ප්‍රතික්‍රියාව දීලා තියෙනවා. අර තාපදායකයි කියන එක ඒගොල්ලෝ ධන තාපය කියලා ප්‍රතිඵලයක් විදිහට තාපය ලියලා ඒ අදහස තමයි කියලා තියෙන්නේ. සම්පීඩිත ප්‍රතික්‍රියක වායු මිශ්‍රණය උත්ප්‍රේරක පෘෂ්ඨය හරහා ගමන් කරමින් ඇමෝනියා බවට පත්වේ. මේ ප්‍රතික්‍රියාව ප්‍රත්‍යාවර්ත නිසා උත්ප්‍රේරක පෘෂ්ඨයේ පසු කරන වායු මිශ්‍රණයේ ඇමෝනියා වායුවට අමතරව ප්‍රතික්‍රියා නොකළ N2 හා H2 වායු ඇත. මේ මිශ්‍රණයෙන් ඇමෝනියා වායුව වෙන් කිරීමට සිදුවේ. උෂ්ණත්වය -33 අගයන් මතක තියාගන්න ඕනේ. උෂ්ණත්වය -33.34 සෙල්සියස් දක්වා සිසිල් කිරීමත් සමග ඇමෝනියා වායුව ද්‍රව වේ. නයිට්‍රජන් වායුවේ තාපාංකය මං කිව්වේ 200කට කිට්ටුයි ඍණ කියලා. හයිඩ්‍රජන් වායුව ඊටත් වැඩි. මේ නිසා
මේ මිශ්‍රණය සිසිල් කිරීම මගින් ඉතා පහසුවෙන් ඇමෝනියා පමණක් ද්‍රව කර H2N2 වායු මිශ්‍රණය ප්‍රතික්‍රියා මිශ්‍රණයෙන් වෙන් කර ගැනීමට හැකිය. ඉහළ පීඩනයක් යටතේ වූ ඇමෝනියා H2N2 සහිත වායු මිශ්‍රණය වෙනත් කුටීරයක් තුලදී පීඩනය එකවර අඩු කිරීම මගින් සිසිල් කළ හැකිය. අර ස්ථිරතාවී ප්‍රසාරණ කතාව. එවිට ඇමෝනියා මේ රිසෝස් බුක් එක එවිට ඇමෝනියා වායුව ද්‍රව තත්ත්වයට පත් වේ. මේ නිසා වායු ලෙස ඉතුරු වී ඇති N2 හා H2 නැවත ප්‍රතික්‍රියා කුටීරයට පොම්බ කරනු ලැබේ. ওই දෙක තැන් දෙකක වෙන්නේ. ඉතින් රත් කරන තැනම සීතල කරන්න බෑනේ. එක තැනක ප්‍රතික්‍රියා වෙනවා මේ වගේ තත්ත්වයකටදී වෙන තැනක අර කියන ද්‍රවීකරණ ඒ කතන්දරේ වෙනවා. ඇමෝනියා සෑදීම පිණිස වැය වූ N2 හා H2 වායු ප්‍රමාණයට ගැළපෙන N2 හා H2 ප්‍රමාණයක් පමණක් පිටින් එකතු කරයි. ඒ කියන්නේ ඉතුරු වෙච්ච N2 H2 ප්‍රමාණයක් තියෙනවනේ. මදිපාඩු ටිකක් විතරක් එළියෙන් එකතු කරනවා කියලායි කියන්නේ. රූප සටහන පස්සේ වෙලාවක බලන්න එහෙම අර ඒ වගේ එකක් කොටස් නම් කරන්න අරින් මින් අහන්නේ. නමුත් ඉතින් ඔය කියන විස්තරේ රූපයක් විදිහට ඒගොල්ලෝ පොඩි යාන්ත්‍රණයක් දාලා තියෙනවා. බලලා ඉතින් ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒක ලොකු අවශ්‍යතාවයක් තියෙන එකක් නෙවෙයි. ඊළඟට ද්‍රව ඇමෝනියා ඉවත් කළ පසුව ප්‍රතික්‍රියා නොකළ N2 හා H2 දැන් මේක අර ඍණ 33 වගේ තමයි ඉන්නේ. මොකද ඇමෝනියා ද්‍රව කරපු එකනේ. හා අලුතින් එකතු කරන N2 හා H2 වායු මිශ්‍රණය ආයමත් රත් කරනවා 450 500 ක් රත් කරනු ලැබේ. මේ නිසා නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය තාප ශක්තිය ඉන්ධන දහනය මගින් ලබා දිය හැකිය. ලබා දෙන්න වෙනවා. ඒ නිසා වායුගෝලයට CO2 එක් වේ. අන්න ඒක වැදගත් ඈ. වායුගෝලයට CO2 එක් වේ කියන එක දැන් මේවා ඕගොල්ලෝ ගෙදරදී ආය පාරක් කියවද්දි හයිලයිට් කරලා ඉරි ගහලා එහෙම කරන්න ඕනේ. අවශ්‍ය දේවල් ලියලා ළඟින් පොඩිවට දැම්ම කරනවා නම් හරි කිසි අවුලක් නැහැ. නැත්තම් ගෙදරදී හරි මේ දේවල් කරෙන්න ඕන. උතන CO2 පිට වෙන එක අතිශයින්ම වැදගත් එකක්. ඇමෝනියා නිෂ්පාදනයේ H2 ලබා ගැනීමේ පියවරේදී හේබර් ක්‍රමයේදී ඉහළ උෂ්ණත්ව ලබා දීම පිණිස ඉන්ධන දහනය නිසා CO2 ජනනය වේ. මේ සමස්ත ක්‍රියාවලිය නිසා වායුගෝලයට හරිතාගාර වායුවක් වූ CO2 නිදහස් වේ. මේ හරිතාගාර වායුවක් කියන එක දැනට හිතන්න නැතුව ඉන්නකො. පරිසර දූෂණයේදී අපි කතා කරනවා. CO2 නිදහස් වේ. ඔය ඊළඟ ඒවා නම් ඕනේ නැහැ නිකන් අර දන්නවා කියලා කියන්න ලියනවා. ගෝලීයව සමස්ත නිෂ්පාදනය අනුව ඇමෝනියා ටොන් එකක් නිෂ්පාදනය කරන විටදී වැඩක් නැහැ කියවට අදහසක් ගන්න එක හොඳයි. ඇමෝනියා ටොන් එකක් නිෂ්පාදනය කරන විටදී වායුගෝලයට එකතු වෙන CO2 ප්‍රමාණය ටොන් 2.9ක්. ඒ කියන්නේ ඇමෝනියා ටොන් එකක් අදදී කාබන් ඩයොක්සයිඩ් ටොන් 3ක් විතර හැදිලා. එහෙනම් ලොකු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් එනවා මේකෙන්. වායුගෝලයට CO2 එක් කරන අනෙක් ක්‍රියා හා සසඳන විටදී ඇමෝනියා නිෂ්පාදනය නිසා වායුගෝලයට එකතු වෙන CO2 ප්‍රමාණය 1.4ක් පමණ වේ. කොහොමද හිතෙන්නේ 1.4 කියන්නේ ලොකු අගයක්ද පොඩි අගයක්ද? ඒක ලොකු අගයක් ඈ. ඒ කියන්නේ 1.4 කියද්දි වාල්ට් එකේ පොඩි ගන්න 1.4 න්නේ අවුලක් නැහැ නේ. තව 98.6ක්ම තියෙනවනේ කියලා. ඒකට ඇමෝනියා හදනවා කියන්නේ මේ ලෝකේ තියෙන කර්මාන්ත ලක්ෂ ගණනක් අතරින් එක කර්මාන්තයක්. එහෙම එක තනි පොඩි පොඩි නෑ කර්මාන්ත ලොකුයි. නමුත් තව ක්‍රියාවලි කොච්චරනම් මේ ලෝකේ තියෙනවද කාබන් ඩයොක්සයිඩ් නේ ක්‍රියාවලිය. කාබන් ඩයොක්සයිඩ් වායුගෝල නිදහස් වෙන ක්‍රියාවලිය ඇති ලක්ෂ කෝටි ගණනක් ඇති. ඒ අතරින් එකකට 100.1.5කට ගෙට්ටු ගණනක් කවර් කරන්න පුළුවන් කියන්නේ. ඒක ලොකු ගණනක්. පොඩි ගණනක් නෙවෙයි. ඒ සෑහෙන ප්‍රමාණයක් කාබන් ඩයොක්සයිඩ් මේකෙන් එනවා. ඒක තමයි කියලා තියෙන්නේ. ඊළඟට අන්තිම පිටුව ඒ කතාවට අදාළව. ඇමෝනියා නිෂ්පාදනයේදී N2 හා H2 මිශ්‍ර කරනුයේ දැන් ඔය දන්නවද බලන්න කියවගෙන යද්දි සිහියෙන් කියවන ළමයි මේවා ආයේ ගෙදරින් කියවනවා වෙනුවට මේ වෙලාවේ සිහියෙන් කියවන්න. පන්තිය අන්තිම ටික වෙද්දී ඉතින් ඇති වගේ පොඩි එකක් එනවා. ඒක එහෙම තමයි. ඉතින් සමහරක් කෙවුන් ඒකට අහු වෙලා ඔහේ ඉන්නවා. සමහරක් කෙවුන් කාගෙන අල්ලගෙන ඉන්නවා. උන් දන්නවා සති 13ක් තියෙන්නේ තව අද 14 වෙනි එක ඒක ඉවරයි. තව 13ක් තියෙන්නේ. මේක මේ වෙලාවල් වල කරේ නැත්තම් ෆුල් හිරවිල්ලක් හිර වෙනවා. තව ගෙදර තියෙනවනේ ඉතුරු වැඩ ගොඩක්. තව නම් ගිඩ ගහගන්න බෑ කියලා ගේමේ අමාරුවෙන් හරි මේක කරන උන් ඉන්නවා. බෑ හිතුනම එම්ම නොකර ඉන්න උන් ඉන්නවා. ඒ මත ඉරණම තීරණය වෙනවා. ඇමෝනියා නිෂ්පාදනයේදී N2 හා H2 මිශ්‍ර කරනුයේ ඒවා අතර ස්ටොයිකියමෙටික් අනුපාතය 90ය. නයිට්‍රජන් වායුව හා හයිඩ්‍රජන් වායුව නිපදවීමට යම් පිරිවැයක් දැරීමට සිදුවන නිසා අමුද්‍රව්‍ය නාස්තිය වැළැක්වීම පිණිස ස්ටොයිකියමෙටික් අනුපාතය ඉක්මවා මිශ්‍ර කිරීම නොකරයි. එකක් නෑර කියලා දීලා තින්නේ. එසේම එක් වායුවක් වැඩිපුර යොදාගතහොත් ඒ වායුව උත්ප්‍රේරක පෘෂ්ඨයට අධිශෝෂණය වී උත්ප්‍රේරක පෘෂ්ඨයේ මුළුමනින්ම වැසී යාමට ඉඩ කඩ ඇත. අපි කතා කරා. උත්ප්‍රේරක පෘෂ්ඨය එක් වායුවකින් පමණක් වැසී ගිය විටදී ප්‍රතික්‍රියාව සිදුවීමේ ඉඩ කඩ අඩු වේ. උත්ප්‍රේරක පෘෂ්ඨයට වායු දෙකම අධිශෝෂණය වී යුතුය. උත්ප්‍රේරක භාවිතය නිසා සමතුලිතතාවයට එළඹීමට ගතවන කාලය අඩු වේ. මේ සියලු සාධක අනුව ප්‍රශස්තවත්ව ලෙස N2H2 මිශ්‍ර කරන්නේ 1:3 අනුපාතයක් වෙන විදිහට ලු. ඊළඟට උෂ්ණත්වාශ්‍රිත කතාව. මෙතන චුට්ටක් අපි කතා කරන දෙයින් වෙනසක් තියෙනවා. බලමුකෝ ඒක. මේ ප්‍රතික්‍රියාව තාපදායක නිසා ඩෙල්ටා H සඳහා ඍණාගයක් ඇත.
ප්‍රතික්‍රියාව සිදුවන විට අණුගණන අඩු වෙන නිසා අණුගණන අඩු වෙනවනේ අර පැත්තේ වායු අණු 4ක් තියෙන මේ පැත්තේ 2යි. අණුගණන අඩු වෙන නිසා එන්ට්‍රොපිය අඩු වේ. එම නිසා ඩෙල්ටා S සඳහා ඍණාගයක් ඇත. මෙන්න මෙහෙම එකක් තියෙනවා. දැන් මේකත් තාම අපි රිවිෂන් එකේ ඔය හරියට ඇවිල්ලා නැති නිසා රිවිෂන් ළමයින්ට එහෙම වෙනම මගෙන් කියලා අහුවෙලා නැහැ. මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. එන්ට්‍රොපි විපර්යාසය මත දැන් මම මේකේ පහළ උෂ්ණත්ව හොඳයි කියලා ඕගොල්ලන්ට විස්තර කරේ ලේචැට්ලිය මූලධර්මය අනුව සමතුලිතතාවවල උෂ්ණත්ව අඩු වෙද්දී ප්‍රතික්‍රියාව හොඳට වෙනවා කියන අදහසින්. ඒකත් එකක්. ප්‍රතික්‍රියාව හොඳට වෙන එක පැහැදිලි කරන්න පුළුවන් එකක් තමයි ලේචැට්ලිය මූලධර්මයේ කතන්දරේ. තව එකක් තියෙනවා කිසියම් ප්‍රතික්‍රියාවක ඩෙල්ටා S අණුව ඒක ඇයි කියලා අපි එන්තැල්පි පාඩමේ ඉගෙන ගන්නේ ඩෙල්ටා S ධනවන ප්‍රතික්‍රියා ඉහළ උෂ්ණත්වවල හොඳට වෙනවා ඩෙල්ටා S ඍණ වෙන ප්‍රතික්‍රියා පහළ උෂ්ණත්වවල තමයි හොඳට වෙන්නේ හරි ඒක ශක්ති විද්‍යාවට අදාළව අපි කතා කරන කාරණාවක් ඔකට හේතු එහෙමත් අපි කතා කරනවා කැමරාව තව චුට්ටක් උඩට යන්න ඕනේ ඩෙල්ටා S ධන වෙන ප්‍රතික්‍රියා ඉහළ උෂ්ණත්වවලදී තමයි හොඳට වෙන්නේ ඒක මතක තියාගන්න අමාරු නෑ කටපාඩම් කරන්න ඕනේ නෑ ඒ වෙලට හිතලා තර්ක කරලා ගන්න පුළුවන් අර ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S සම්බන්ධයෙන් තර්ක කරලා ගන්න පුළුවන් මේක. හැබැයි මේ තර්ක කරන්නේ නැතුව නිකන් අපිට මතක තියාගන්නත් පුළුවන් ඩෙල්ටා S ධන වෙන ප්‍රතික්‍රියා ඉහළ උෂ්ණත්වවලයි හොඳට වෙන්නේ. අර ධනට ඉහළ. ඩෙල්ටා S ඍණ වෙන ප්‍රතික්‍රියා ඍණට පහළ උෂ්ණත්වලයි ඒව හොඳට වෙන්නේ කියන. එහෙම මේක මතක තියාගන්නත් පුළුවන්. හරි. කොහොමද මෙතන ඒක තමයි විස්තර කරලා තියෙන්නේ. ඒ නිසා ඩෙල්ටා S සඳහා ඍණාගයක් ඇත. ඒ කියන්නේ වායු අණුගාන අඩු වෙද්දි ඩෙල්ටා S අඩු වෙනවා කියලා එහෙම තියෙනවා. අපි එන්තැල්පි පාඩම් වල ඒව ඉගෙන ගමු. ඍණාගයක් ඇත. එබැවින් T ඩෙල්ටා S ඍණ වෙන නිසා ඔය කියන එක ඉතින් අර එන්තැල්පි ඉගෙන ගත්තට පස්සේ තේරෙනවා ඍණ T ඩෙල්ටා S ධනාගයක් ගනු ලැබේ. එබැවින් උෂ්ණත්වය වැඩි කරන විට ඩෙල්ටා G හි ඍණ ස්වභාවය ධන ස්වභාවයක් කරා වෙනස් වේ. ඒක මොකක්ද කියලා අර මේ සම්බන්ධය පාවිච්චි කරලා ඔයගොල්ලෝ හිතන්න බලන්න දන්න ළමයි මම එන්තැල්පි පාඩමේදී ඉතින් කොහොමද එහෙම එකක් හිතන්නේ කියලා දෙන්න. ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S කියලා තියෙනවා. අර මෙහෙම එක ඩෙල්ටා S කියන එක ඍණ වුණොත් මෙයාට එළියේ තියෙන මෙන්න මේ ඍණ ලකුණත් එක්ක මේ සමස්තය ධන වෙනවා. මේ සමස්තය ධන වුණාම ඒක ඩෙල්ටා G ධන වෙන්න හේතුවක් වෙන්න ඉඩ තියෙනවා. يعني මෙයා නම් ඍණ තමයි. නමුත් එයා ඍණ අනුගානක්නේ. මේක ධන 100ක් විතර එහෙම වුණොත් ඒ වුණොත් මේ සමස්තය ධන වෙන්න පුළුවන්. ඒකයි ඒගොල්ලෝ කියන්නේ උෂ්ණත්වය වැඩි කරොත් වෙන නරක කියන්නේ. උෂ්ණත්වය වැඩි කරොත් T වැඩි වෙනවනේ. ඒතර මේ ධනාගය වැඩි වෙනවා. ඒක ධන 100ක් වගේ වුණොත් එයා මෙයාගේ ඍණාගයත් අභිභවා වැඩි වෙලා මේක ධන වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මෙතන උෂ්ණත්වය වැඩි කරන එක නෙවෙයි හොඳ. උෂ්ණත්වය අඩු කරන එකයි හොඳ කියලා ඔය විස්තර කරන්නේ. ඩෙල්ටා S ඍණ වෙන එක උෂ්ණත්වය අඩු කරන එකයි හොඳ කියලා ඔය ගානේ කියන්නේ. ඒක එහෙම ගානේ නෙමෙයි ප්‍රකාශය කියන්නේ. ඒක එහෙම තේරුම් ගන්න අමාරුයි නම් අවුලක් නැහැ. එන්තැල්පි පාඩම ඉගෙන ගත්තට පස්සේ බලමු. එයාලා එහෙම ලොකු හැල්ලක් කියලා ඊළඟට කියනවා එසේම ඉහළ උෂ්ණත්ව ඉදිරි ක්‍රියාවට අහිතකර බව ලේචැට්ලිය මූලධර්මයේ ආශ්‍රයෙන්ද පැහැදිලි කළ හැක. ඒ කියන්නේ ඒකෙරුත් පුළුවන් කියලායි කියන්නේ. පල්ලා තියෙනවා මෙහෙම එකක්. උෂ්ණත්වය වැඩි කරන විට ප්‍රතික්‍රියාවේ ස්වයංසිද්ධ ස්වභාවය අඩු වේ. කියන්නේ ප්‍රතික්‍රියාව වෙන්න තියෙන ගතිය අඩු වෙනවා. තාපගතිකව ස්වයංසිද්ධ ස්වභාවය අඩු වෙන නිසා ඵලදාව අඩු වේ. ඒ හින්දා උෂ්ණත්වය වැඩි කරොත් හම්බෙන ඇමෝනියා ඵලදාව අඩු වෙනවා. උෂ්ණත්වය වැඩි කරද්දී ඵලදාව අඩු වෙනවා. ඵලදාව වැඩි කිරීමට නම් උෂ්ණත්වය අඩු කළ යුතුය. ඵලදාව වැඩි කරගන්න ඕන නම් ඔයාලට උෂ්ණත්වය අඩු කරන්න වෙනවා. උෂ්ණත්වය අඩු කරන විටදී ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩු වී සමස්ත ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය අඩු වේ. උෂ්ණත්වය අඩු වෙන්නේ ශීඝ්‍රතාවය අඩු වෙලා වැඩේ ස්ලෝ එකේ වෙන්න පටන් ගන්නවා. ප්‍රශස්ත කාර්යක්ෂමතාවයක් මැද අගයකට එන්න ඕන නිසා 450 500 වෙනි උෂ්ණත්වයක් පවත්වා ගන්න ලැබේ. අන්න ඒ ඡේද දෙක තමයි මෙතන තියෙන වැඩිපුරම අපිට කතා බහ කරන්න දේවල් තියෙන ඡේදය. එන්තැල්පි කතාව එන්තැල්පි පාඩමට අදාළ සමීකරණෙත් එක හිතන්න අනිත් ටික නම් ඉතින් හරි. අවසාන ඡේදය ඇමෝනියා ඉවර වෙන්නයි යන්නේ. මේ තත්ත්වය යටතේදී ලැබෙන ඇමෝනියා ඵලදාව සාපේක්ෂව අඩුය. එහෙත් ප්‍රතික්‍රියා නොකළ ඒ කියන්නේ මේ වගේ ඉතින් ඇමෝනියා මහ ගොඩක් හම්බෙන්නේ නැහැ. මං කිව්වර මේක මාර හොඳට වෙන ප්‍රතික්‍රියාවක් නෙවෙයි. ෂේප් එකේ ප්‍රමාණයක් තමයි හම්බෙන්නේ. එහෙත් ප්‍රතික්‍රියා නොකළ N2 හා H2 නැවත උත්ප්‍රේරක චක්‍රවලට සහභාගී කරවීමට නිෂ්පාදන ක්‍රියාව සැලසුම් කර ඇත. අපි අර කිව්වේ අර ඉතුරු ටික ආයෙ මේකටම දානවා කියන්නේ. තනි පියවරක් ලෙසට ලැබෙන ඇමෝනියා ඵලදාව අඩුවත් සමස්ත ක්‍රියාවලිය ලෙසට ඉහළ ඵලදාවක් ලබා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ වැඩි උත්ප්‍රේරක චක්‍ර ගානක් යටතේ ප්‍රතික්‍රියාව සිදු කරවීමට සැලසුම් කර තිබෙන නිසායි. මේක අර නැවත ඉතුරු වෙන N2H2 ප්‍රතික්‍රියා කරන නිසා මේක හොඳට වෙනවා කියන්නේ සෑහෙන ප්‍රමාණයක් එනවා කියලායි කියන්නේ. ඊළඟට පීඩන කේස් එක.
ලේචට්ලිය මූලධර්මයට අනුව ඉහළ පීඩන ඉදිරි ප්‍රතික්‍රියාවට හිතකර වේ. ඒත් අධික පීඩන වලට ඔරොත්තු දෙන උපකරණ වල නඩත්තු පිරිවැය අධිකය. ඒ නිසා වර්තමානයේ භාවිතා වන්නේ 250 300 ATM පීඩනයකි. අර වියදම කේස් එක. ප්‍රතික්‍රියක සාන්ද්‍රණ ඉහළ මට්ටමක තිබීම හා ප්‍රතික්‍රියක සාන්ද්‍රණ මේගොල්ලෝ ඉහළ මට්ටමක තිබීම අර නැවත නැවත සයිකල් වලින් හද එළියෙන් එහෙම අදිදී මෙයාලගේ සාන්ද්‍රණ ඉහළ මට්ටමක තිබීම හා සෑදෙන ඵල ඉවත් කරමින් ඵල සාන්ද්‍රණ අඩු මට්ටමක තිබීම. ඒ කියන්නේ හැදෙන ඇමෝනියා අපි ද්‍රව කර අයින් කරනවනේ. එහෙම අයින් කරන එකත් එක්ක මේගොල්ලෝ අඩුයි. අරගොල්ලෝ වැඩි. නම එහෙම ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියක වැඩි වෙන තරමට ප්‍රතික්‍රියාව ඉස්සරහට හොඳට වෙනවා. ප්‍රතිඵල අඩු වෙන තරමට ප්‍රතික්‍රියාව ඉස්සරහට හොඳට වෙනවා. සමතුලිතතාව එහෙම වෙනවා. ඒවා අපි ලේචට්ලි මූල ධර්මයේදී ඉගෙන ගන්න. එතකොට කියනවා වැඩි ඇමෝනියා ඵලදාවක් ලැබෙන්න ඒක හේතු වෙනවලු. ඒ ලේචට්ලි මූල ධර්මයෙන් පැහැදිලි කළ හැක. ඊට කියනවා ප්‍රතික්‍රියා කුටීරයට වරින් වර N2 හා H2 යැවීම සිදුවන අතර සෑදෙන ඇමෝනියා සහිත වායු මිශ්‍රණය වරින් වර සිසිල් කර ද්‍රවීකරණය ඒක නම් තේරුමක් නැති වාක්‍යයක්. මේ වෙනකන් කියපුවම වගේක් ඒ අන්තිමට දාලා තියෙනවා. ප්‍රතික්‍රියා කුටීරයට වරින් වර N2 හා H2 යැවීම සිදුවන අතර සෑදෙන ඇමෝනියා සහිත වායු මිශ්‍රණය වරින් වර සිසිල් කර ද්‍රවීකරණය කිරීමෙන් ඇමෝනියා ඉවත් කරන නිසා ආයක වෙනවා කියලා කියලා තියෙනවා. හරි ඉතින් අවුලක් නැහැ. ඇමෝනියා නිෂ්පාදනය ඉවරයි. එතකොට මේකේ අර මේ භාවිත කියලා මහ ගොඩක් නැහැ. පොහොර